මේ අද පේපර් ක්ලාස් එකට අපේ සවුත් එකේ දෝලයි ටියුෂන් එකේ දෙකොල්ලම සම්බන්ධ වෙනවා. මේ මේකේ අද පේපර් එක තියෙන පුතේ යුනිට් 1 2 වලින් තියෙන මූලික ප්‍රශ්න ටිකක් තමයි තියෙන්නේ. කෙමිස්ට්‍රි වල ඇත්තටම මේ MCQ එක තමයි හරියට සෙට් කරගන්න ඕනේ. දැන් හෙට තියෙනවා මේ කෙමිස්ට්‍රි MCQ පේපර් එක තියෙනනේ 26 අක්කලයිලට තියෙන නේද? මේකෙදි කරන්න ඕනේ එකම ක්‍රමයේ පුතේ මතක තියාගන්න. වැඩිපුර පේපර්ස් කරන්න ඕනේ. ඒක මම කියන්නේ කෙමිස්ට්‍රි විතරක් නෙවෙයි අනිත් සියයටම පොදි. ෆිසික්ස් බයෝ නේ S දෙකටම කම්බයින් ඒ ඔක්කොටම තියෙන්නේ පුළුවන් තරම් පේපර්ස් කරන එක. දැන් අපි හැම සතියෙම පේපර්ස් එකක් මේ සාකච්ඡා කරලා තියෙන එක දිගටම සාකච්ඡා කරගෙන ඇවිල්ලා තියෙනවා. මේකෙදි අපි මීට කලින් යුනිට් 2 එකක් ගිය සැරේ සාකච්ඡා කරා. මේ සැරේ මේක තියෙන යුනිට් 1 2 වල තියෙන එක. මේකෙදි මතක තියාගන්න අපි පේපර් ක්ලාස් එකක් කියලා බලාපොරොත්තු වෙන්නේ තියරි මතක් කරන එකක් තමයි පුතේ ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට මේ ප්‍රශ්නයකදී කොහොමද විවරණය කරන්නේ? කොහොමද මේ තියරි කොටස කොහෙන්ද කියලා දැන ගැනීම තමයි මේ පේපර් ක්ලාස් වල තියෙන වැදගත්කම. මොකද අපි උගන්වන්නේ සාමාන්‍ය ඒ මට්ටමේ අයටනේ ඒක ගන්න තමයි අපේ ටාගට් එක. ඒ කියන්නේ මෙතනදී විශේෂත්වය තියෙන්නේ ඒකට උගන්වනවයි කියන්නේ මෙන්න මෙහෙමයි පුතේ. S එකේ ඉන්න ළමයාත් අපි කොහොම හරි කරලා ඒකට ගෙන යන්න ඕන. අනිත් ඒ පළවෙනි එක මතක තියාගන්න කෙමිස්ට්‍රි කියන්නේ හරිම ලේසි. මම දන්නේ ෆිසික්ස් බයෝ නම් අමාරුයි කියලා තියෙන නේද? අපි දෙවෙනි පේපර් එක මෙන්න මේක තමයි සාකච්ඡා කරන්න ගන්නෙ මේ පේපර් එක තමයි. හරි මේක පළවෙනි එකේ තියෙනවා. මේ පළවෙනි එකේ තියෙනවා පරමාණුන් මගින් අවශෝෂණය කරනෝ විමෝචනය කරන ශක්තිය ක්වොන්ටම් කරන වී ඇති බව ඉදිරිපත් කරන ලද්දේ කවුද කියලා පළවෙනි ප්‍රශ්නේ අහන නේද? කවුද මේ ක්වොන්ටම් කරන්නේ ගැන කතා කරේ? මෙන්න මේ ක්වොන්ටම් කරන්නේ ගැන කතා කරේ කවුද? මෙතනදී අපි මෙන්න මෙහෙම MCQ ප්‍රශ්නයක් විවරණය කරන්න දැනගන්නවා. දැන් මේකට උත්තරේ ගහන එක හරි පුතේ. හැබැයි අපි දැනගන්න ඕන ඉතුරු හතර වැරදිච්ච හතර දෙනාට දෙනව නම් හතරක්. ඒ නම් හතරට අදාළ වෙන්නේ කොහොමද කියලා. දැන් පොඩි උදාහරණයක් කියන්න. 2025 දී ඇව්වේ විකිරණශීලතාවය හොයාගත්තේ කවුද කියලා. එතකොට 2025 දී විකිරණශීලතාවය ගැන මම උගන්වන විකිරණශීලතාවය හොයාගත්තේ එන්න බෑ කියලා උගන්වනකොට මම කවදාවත් හිතුවේ නෑ මේ ඔක කවදාවත් ආයේ කියලා. ඉතින් ඒතකොට විකිරණශීලීතාවය එන්ඩිමීටර් ගැන ඇහුණා. තවත් විකිරණශීලීතාව ගැන අහන්න තියෙන එකක් තියෙනනේ. විකිරණශීලීතාවේ ඇල්ෆා බීටා ගැමා කියලා අංශ තුනක් පිට වුණයි කියලා ඒක කිව්වේ රදර්ෆර්ඩ් නේ. ඉලෙක්ට්‍රෝන හොයාගත්තේ කවුද? ප්‍රෝටෝන හොයාගත්තේ කවුද? කවුද මේ දැන් උදාහරණයක් කියන්නේ දකුණු පළාත් පේපර් එකේ එක සැරයක් යවුමට අවුරුද්ද මතක නැහැ 2018 වගේ කාලෙ වගේ වෙන්නේ නැති. සාමාන්‍යයෙන් අපි දන්නවා නියුට්‍රෝනේ හොයාගත්තේ කවුද කියලා දන්නවා. නියුට්‍රෝනේ හොයාගත්තේ කවුද? නියුට්‍රෝනේ හොයාගත්තේ ජේම්ස් චැඩ්වික්. හැබැයි ඒ සැරේ හැව්වේ නියුට්‍රෝනයට නම දුන්නේ කවුද? එතකොට කට්ටිය අවුල් කරගත්තා. කට්ටිය දැම්මේ මේ ජේම්ස් චැඩ්වික් කියන්නේ නියුට්‍රෝනේ හොයාගත්තේ හොයාගත්තේ කවුද? ජේම්ස් චැඩ්වික්. හැබැයි නියුට්‍රෝනේ හොයාගත්තේ එර්නස්ට් රදර්ෆර්ඩ්. sorry නියුට්‍රෝනේ සොයාගත්තේ ජේම්ස් චැඩ්වික්. නියුට්‍රෝනේ කියන පදේ හඳුන්වලා දුන්නේ නියුට්‍රෝනයක් ගැන මිලහත් තිලවවත් දන්නේ නැහැ. එයා කිව්වා නියුට්‍රෝන හොයාගත්ත මේ නියුට්‍රෝනේ කියලා අංශුවක් තියෙනවායි කියලා නම් කරේ එර්නස්ට් රදර්ෆර්ඩ්. හොයාගත්තේ ජේම්ස් චැඩ්වික්. අන්න ඒ වගේ දේවල් අපි දැනගෙන ඉන්න. මේකේ ලිවි ඩී බෝග්ලි ගැන කියනකොට පුතේ මොකද්ද මතක් වෙන්නේ? ලිවි ඩී බෝග්ලි ගැන කියනකොට මෙන්න මේක මතක් නේ? මේක ලැම්ඩා සමානයි h බෙදීම mv කියලා මතක් වෙනවා. මේකදී මේක මතක් වෙනවා. මේකට කිව්වේ මොකද්ද? ඩී බෝග්ලි තරංගා. මේක h කියන්නේ ප්ලාන්ක් නියතය. ඉතින් ඕක පාඩම් කරන්න ඕනේ. ඕක පේපර් එකේ උඩ දාලා තියෙනවා. ප්ලාන්ක් නියතේ අගේ දීලා තියෙනවා නේද? ඒක ඕනම ඉලල් පේපර් එකේ උඩ තියෙනවා h කියලා ප්ලාන්ක් නියතේ අගේ දීලා තියෙනවා. මෙතන පුතේ ඔයාලා වරද්දන තැන ඕක නෙවෙයි. b කියන්නේ වේගය එකක් දන්නෝ. ඔයාලා වරද්දන තැන තමයි මෙන්න මේක. m වල ඒකකය මොනවද? යුනිට් එක මොකද්ද? m වල ඒකකය මොනවද? කිලෝග්‍රෑම්. මෙන්න මෙතනදී තමයි
डी බෝග්ගේ තරංගායමන කියලා ගානක් දුන්නම ළමයි ගාන ලස්සනට හදනවා. හැබැයි මෙයා ග්‍රෑම් වලින් තියෙනවා. ග්‍රෑම් වලින් තිබ්බම උත්තරේ එන්නේ නෑ මේකේ ඉන්නේ කිලෝග්‍රෑම්. ඒතකොට ලුවි डी බෝග්ගේ කිව්වේ තරංගමය ලක්ෂණ තියෙනවා කියලා. එනස් රදපත් ලියපුවේ ලියා ගන්න මොනවද කියලා එනස් රදපත් කිව්වේ. රන්පත් පරීක්ෂා, ස්වර්ණපත් පරීක්ෂාව. මේ බෝ ආකෘතිය ගැනත් කිව්වා. ප්‍රෝටෝනේ සොයා ගැනීම ඊළඟට නියුට්‍රෝනේට නම් දීම නේ. මෙයා ගොඩක් කරා. ස්වර්ණපත් පරීක්ෂාවේදී කරන රදපත් කිව්වේ ඇත්තට. ස්වර්ණපත් පරීක්ෂාව කියනකොට මෙයාගේ ගෝලය දෙන්න තමයි ගයිගසා මාස්ටර්. මේ ගයිගසා මාස්ටර්. මේ ටික ගැන දැනගන්න. ජේ.ජේ. තොම්සන් ගැන කිව්වම මේ ගොඩයි ප්ලම්පොඩි ආකෘතිය ඊබෙදීමෙන් නියතයක් බව නේද? ඉලෙක්ට්‍රෝන හොයා ගැනීම රොබර්ට් මිලිකන් කියනකොට ගොඩක් දැනගන්න ඕනේ. ඉලෙක්ට්‍රෝනේ ආරෝපණය මොකද පුතේ? ඉලෙක්ට්‍රෝන ආරෝපණය හොයාගත්ත පරීක්ෂාව. ඉලෙක්ට්‍රෝන ආරෝපණය හොයාගත්ත පරීක්ෂාවට කියන්නේ මොකද්ද? තෙල් බිඳු පරීක්ෂාවනේ. තෙල් බිඳු පරීක්ෂාව කියලා මේ කියවන අන්න ඒ වගේ පුතේ මේකේ උත්තරේ මැක්ස් ප්ලාන්ක් කියන එක තමයි උත්තරේ මේ උත්තරේ දෙක. අන්නේ දැන් ඔයාලා ඒකින්ද පොඩ්ඩක් බෑ. ඉලෙක්ට්‍රෝන හොයාගත්තේ කවුද? ප්‍රෝටෝන හොයාගත්තේ කවුද? නියුට්‍රෝන හොයාගත්තේ කවුද නේ? අන්න ඒ වගේ සේරම ඔයගොල්ලන්ගේ පොඩි ලිස්ට් එකක් හදාගෙන ඔයාලගේ ෂෝට් නෝට් එකක් හදාගෙන තියන්න. එතකොට පුතේ ඔයාලට මේ ගොඩ යන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ටික බැලුවා නම් දැන් අපි බලමු. මේක මේ පළවෙනි ප්‍රශ්න දෙන්න ඕන පේපර් එකක සම්පූර්ණ ලකුණු ගන්න. ඊට පස්සේ ඊළඟ එක කියනවා දෙකට මොකද්ද උත්තරේ පුතේ? ඔයාලගේ උත්තර ගන්නකො. මේ මෙසේජ් කරන්නකො. පරමාණුක ක්වොන්ටම් අංක n2 ආශ්‍රිත උපරිම ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව කියලා අහලා තියෙනවා. මෙන්න මෙයා බලන්නකො. අපිට මතක n l ml ms නේ. n ප්‍රධාන ක්වොන්ටම් අංකනේ. මෙයා බිඳුවේ සිට එන්ට්‍රින එක මතකයි. ඒකට l බිඳුව නම් මොකක්ද කිව්වේ? S කාක්ෂික. මේක හැමදාම විභාගේ පාන. L1 කියන්නේ P කාක්ෂික. L2 කියන්නේ D. මතකයි? එතකොට ml කියන්නේ ඍණ බිඳුව ධනය. ඒක මෙයාගේ නම් බිඳුවයි. බලන්න දෙයක් නැහැ නේද? මෙයාගේ තියෙනවා ඍණ 1යි බිඳුවයි ධන 1යි. මතකයි මෙයාගේ කොට තුනක් තිබ්බ P කාක්ෂිකේනේ. එතකොට L2 කියනකොට එනවා පුතේ ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2. මෙතන 1යි 2යි 3යි 4යි 5යි. මේ ටික මෙහෙම යනෝනේ. එතකොට මෙතනදී මොන ඔය ටික දැනගන්න ඕනේ. MS කියන එක ඒක පොඩ්ඩයි. ඒකෙදී තනි එකක් තමයි තියෙන්නේ. තනි ඉලෙක්ට්‍රෝනයක් නේ. තනි ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා නම් කොහොමද ඒකට කියන්නේ කියලා බලන්න. තනි ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා නම් කොහොමද කියන්නේ? මේක ධන භාගයෝ මෙතනට ඍණ භාගය කියලා ගන්න. තේරෙනවද? මෙතනට මේ තනි එකක් තියෙනවා නම් ධන භාගයෝ ඍණ භාගය කියලා ගන්න. ඔන්න ඔය ටිකෙන් හැමදාම විභාගයට ප්‍රශ්නයක් තියෙනවා. බලමු අපි ඊට පේපර් එකේ චෝම් වේද. මොකද පුතේ ඒකේ උත්තරේ? පරමාණුවේ ප්‍රධාන ක්වොන්ටම් අංක n2. n2 ආශ්‍රිත තිබිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන යුගල් ගන්න. මොකද පුතේ n2 නම් තියෙන්න පුළුවන් මොනවද? n2 නම් තියෙන්න පුළුවන් 2s 2p. මේ s එක මෙහෙමයි p එකේ මෙයාගේ තුනක් තියෙන මෙතන ඉලෙක්ට්‍රෝන මෙහෙම පිළලා අනේ දර කීයද පුතේ උත්තරේ? මෙතන අහන්නේ මේ ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව කීයද? ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව 4යි කියලා. ඇත්තට මෙහෙම හොඳයි මම පොඩි දෙයක් කියන්නේ යුනිට් 1 2 වල එහෙම අමාරු ප්‍රශ්න කියලා නෑ පළවෙනි එක තියෙන්නේ. ඔය එකේද චූටි ප්‍රශ්න මේ ලියන්න උරු කරන එක තමයි කරන්නේ. මේක කාටවත් අමාරු වෙන්න මේ විදියක් නැහැ. හරි? හරි. ඊළඟ එක බලමු. එතන උත්තරේ 2. තේරෙනවද පුතේ? මේක අවුලක් නැහැ නේ. මේක නිතරම විභාගෙට ප්‍රශ්න අහන්න තියෙනවා. හරි. මේකේ මේ මෙන්න මේවා පුතේ අනිවාර්යයෙන්ම අපි දැනගෙන ඉන්න ඕන. right. අපි යන් ඊළඟ එකට. ඊළඟ එකට තියෙන්නේ මොකද්ද? SF වල ඇති.
සල්ෆර් මේ හැඩය මෙයා දැම්මයි. මෙයාගේ ඔන්න අෂ්ටකේ හරි. මෙයාගේ අෂ්ටකේත් හරි. මෙයාගේ අෂ්ටකේත් හරි. සල්ප දාසනිකාණ්ඩ 60ක් තියෙනවා 1 2. මොකද පුතේ මේ හැඩය? පොඩි කාලේ මතක් තියෙනවා. මොකද? මේ හැඩය මතක් තියෙනවා. SF වල මේක විශේෂිතයි. මේක නිතරම විභාගෙට ආනවා. මේක highlight කරගෙන තියෙනවනේ පුතේ. මේක බැරි නම් ගහලා දාන්න. SF වල හැඩය සීසු. SF වලගේ සීසු. අන්න පුතේ කවුලක් නැහෙනි. SF වලගේ තියෙන්නේ සීසු උත්තරේ 4. එතකොට එකට දැන් ආපු අය බලන්න එකට උත්තරේ 2. දෙකට උත්තරේ 3. තුනට උත්තරේ 4. මේ ඕනම එකකදී හැඩ ලියන්න පුළුවන්කම තියෙන්න ඕන. මේක විභාගයට ආන ලේසිම එකක්. ටක් ගාලා ලියන්න පුළුවන් වෙනවා. SFO කියමු සල්ෆර් මධ්‍ය පරමාණු වෙන විද්‍යුතින්ත අඩු එක මධ්‍ය පරමාණු වෙන ෆ්ලෝරින් වල තියෙන පුළුවන් තනි බන්ධන 1 2 3 4 සල්ෆර් 16 9ක් තියෙනවා. ඒකයි උත්තරේ සීසෝ. ඒවා බැරි වෙන්න මේ. සරල ප්‍රශ්න. හොඳ මේක මතක තියාගන්න මේවා ඇත්තටම පේපර් ක්ලාස් එකක් කරන්න ඕනේ නැහැ. අපි මෙහෙම කරන හේතුව මම කියනවා. මෙහෙම කරන හේතුව මෙහෙම පේපර්ස් ලියනකොට දන්නේම නැතුව පුතේ මේ පොඩි කියන හුරු වෙනවා. ඒකට ඔයාලා 2028 A level ලියනකොට හරිම ලේසි වෙනවා. හරි වන්දන කෝණය වෙනස් වෙන්නේ කොහොමද? ඔන්න ඔතන බලා ගන්න. වන්දන කෝණය මෙන්න මේක අපේ ඔළුවේ තියෙන්න ඕන. මෙන්න මෙහෙම එකසර යුගලයක් මොනවක් ගන්න එකසර යුගලයක් මොනවක් ගන්න නැත්නම් මෙයාගේ කෝණය 180. මේ වගේ තුනක් තියෙනවනම් 120යි. එතකොට මෙතන විශේෂිතව නැත්නම් මෙයාගේ එකසර යුගලයක් තියෙනවා නම් මෙතන අගේ වෙන්න පුළුවන් 120ට වඩා පොඩ්ඩක් අඩු 110 සාමාන්‍යයෙන් 19ක් 18ක් වගේ මේක 18ක් 19ක් වගේ අගයක් වෙන්න පුළුවන්. ඒක එක එක විදිහට වෙනස් වෙනවා. මම ඒකද කියන්න සාමාන්‍යයෙන් SO2 තිබ්බනම් මේව තනි බන්ධයෙන් නම් 119ක් වගේ වෙනවා. චතුස්තලීය වුණා නම් මේකේ අගය කීයද 109.5. අනේ මේකේ අගය 109.5. ඊට පස්සේ ඇමෝනිය වල බන්ධන කෝණය කීයද? කවුරු හරි කියන්නකෝ බලන්න. ඇමෝනියා වල CH4 වල ඇමෝනියා වල බන්ධන කෝණය කීයද? කවුරු හරි කියන්නකෝ. රෙකෝඩින් එකේ ටයිප් කර ඉන්නෝනේ කවුරු හරි කියන්නේ මේ කෝණේ කීයක් විතර වෙන්නේ? කෝ අනේ මෙතන AB වල 109.5යි නේද? මෙතන කෝණේ කී? අපේ අනුරාධපුර දූත් ඉන්නවද? අනේ ගොඩක් දුරකථය වල අයත් ඉන්නවා. මේ බලන්න පුතේ මෙතන කෝණේ කොහමද කියලා තියෙන්නේ. ඔව්. පවනේ කියන ගොඩක් හොඳයි. මෙතන කෝණය 107යි. පුතේ මෙයා දැනගන්න. හරි. හරි පුතේ හරි. පරුෂිනේ පවසන හරි පුතේ. මෙයාගේ මේ මෙන්න මේවා ටික දැනගන්න. මේ බන්ධන කෝණ කට්ටිය හිතනවා ආන්නේ නැහැ කියලා දැනගෙන ඉන්නවා. මම ඔයාලට පොඩි ෂෝට් කට් එකක් කියලා දෙන්නම්. දැන් මේ වගේ එකක් 120යිනේ. මේ වගේ 120 නම් අපි දන්නේ නැති එකක් දුන්නයි කියලා හිතමු. දැන් මේක නම් SO2 ඇත්තටම මට මතක විදිහට JD ලී ඒක තමයි ඉනෝගැනික් වල තියෙන පොත්වල තියෙන ප්‍රධාන එක තියෙන්නේ. මම ඔයාලට ඒ පොත් ටිකක් පෙන්නන්නම්. මේ ගොඩක් වෙලාවට මේවා පොත් වලින් තමයි ඉංග්‍රීසි පොත් වලින් තමයි විභාගෙට මේවා අහන්නේ. මේ AB3 තියෙනවා නම් මෙතන කෝණය 120යි කියලා දන්නවනේ. ඔයාලා මේක පොඩ්ඩක් කරලා බලන්න. මේ වගේ තියෙනවා නම්
මොකක් හරි තියෙනවා නම් එක සැර තියලා තියෙනවා නම් මීට වඩා දෙකක් අඩු කරලා එක ලියන්න. මම ඔයාලට මේ ක්‍රමයක් කියලා දෙන්න. මේක නේ MCQ නෙවෙයි. වියෝගතේ කියලා කරන එකද බන්ධන කෝණාවනේ පුතේ. නිකන් හිතන්න මෙයාගේ මෙයාගේ 120යිනේ. හරි. මෙයාගේ 120යිනේ බන්ධන කෝණය. ඉතින් මම වරදි නම් කියන්න හොඳ මගේ නම් මනාවක් ගන්න. ડોකියුමන්ට් නැතුව තියෙන්නේ. ඔයාලට Google ගාලා AI ගාලා බලන්න පුළුවන්. මෙයාගේ SOP 119. මම කපටි කමට මම ඉගෙන ළමයින්ට උගන්වන්නේ මෙතන එක සැරේ උගල තියෙනවා නම් මෙතන බන්ධන කෝණය 118ක් කියලා ගන්න. බය නැතුව ගන්න. 120යිනේ පුතේ මේකේ දෙකක් අඩු කරලා ගන්න. ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ පොඩි කපටිකමකුත් එක්ක. මතක තියාගන්න. දැන් අපි ව්‍යුහගත එකේ උත්තර ලියනකොට පුතේ අපිට ලියන්න දෙන්නේ මෙහෙම. 118 කියලා දැම්මනම් සාමාන්‍යයෙන් මේක ඇත්තට වගේ මේ අපිට මේක ඇත්තටම 118 නම් මෙයා 118 නම් විභාගෙට දෙන්නේ ප්ලස් හරි මයිනස්. ඔයාලා බය වෙන්න එපා. ඔයාලා ගිහලා 119 වුණා කියන මේ කොන. මේක 120 වෙන්නේ නැහැ කවදාවත්. ඒක 100ට 500ක් ෂුවර්නේ. මෙයාගේ පුතේ 120යිනේ කොනේ. මෙයා 120 නම් මේකෙන් විකර්ෂණය කරනෝනේ. ඒතකොට කවදාවත් 120 වෙන්නේ නැහැ. එක්ක වෙන්න ඕනේ 119 නැත්නම් 118 වගේ වෙන්න ඕනේ. ඉතින් ඒකෙන්ද මම මේ විදිහට ලියන. මේ ඔයාලා 118 වගේ කියලා ලියන්න පොඩි. ඇත්තට මේවා අගයන් ආසන්නව දැනගෙන ඉන්නවා නම් හොඳයි. මෙහෙම ලිව්වත් කිසිම අවුලක් නැහැ. හරිනේ? දැන් මම මේ සාකච්ඡා කරන්නේ මේක බලාගෙන මතේ තියාගන්න මේ පේපර් එක සාකච්ඡා කරනවා නම් මහ දෙයක් නැහැ පුතේ. නිකන් කාගෙන් හරි උත්තර ටික අහගන්න. AI ගැව්වත් උත්තර ටිකේ ඒක නේද? අපි දැන් බන්ධන කෝණ කියනකොට බන්ධන කෝණ ගැන තියෙන සේරම කියන්න ඕනේ. නැතුව මේ භාගයට ඉගෙනගෙන ගිහිල්ලා S එක ගන්න පුළුවන්. S එක වැඩන්නේ. ඒ තුනටත් මෙඩිසින් යන්න බෑ. මං කිව්වනේ ඊයේ සැරේ මගේ ඒ තුන ගත්ත එක්කෙනාට KDU සල්ලි දීලා යන්න උනායි කියලා. තව MCQ එකක වෙනසක්. ඒ දුවට වෙන්නේ නැති. මට තාමත් දුකයි. ලක්ෂ 175ක් දීලා යන්න උනා. එක MCQ එකක් ඉඳලා වෙන්නේ. නේ? ඩෙන්ටල් එන්න තිබෑ කැමතුනේ නැහැ. අපි හරියට තියරිය දැනගන්න ඕන. ඔන්න ඔය ටික හරියට. මට කියන්න ජලීය බන්ධන කෝණය කීයද? බයෝ කරන අයට ඔක දැනගන්න ඕන. දාන්නක බලන්න ජලීය බන්ධන කෝණය කීයද කියලා. එක සැරේ උගල දෙකක් තියෙනවා. එයා කියන් දැනගෙන ඉන්න ඕන. කියපුද ජලීය බන්ධන කෝණය. කොහො දාන්න කොටක් ගන්න. ඔව්. ඔව් හොඳයි. ගොඩක් අය දාන උත්තර දාන මටත් දාන බය නැතු ඉතින් මේකේ කෝණය 104.5 කොහොමද මේ බන්ධන කෝණය අනිවාර්යයෙන්ම දැනගත යුතුයි 104.5 අන්නේ පුතේ බොහොම හොඳයි කට්ටිය උත්තර දෙනවා සතුටුයි අනේද ඕන එක්කෙනෙක්ට මේක ඇවිල්ලා මේක දැන් අනිත් ඒවාදී පුතේ අපි ලයිව් පන්තිය රෙකෝඩින් දෙන්නේ මේක රෙකෝඩින් මේකන්නේ කෙලින්ම ඔන්ලයින් ක්ලාස් එකනේ. ඒකට ඔයාලට ඕන ප්‍රශ්නයක් දීලා අහන්න පුළුවන්. හොඳ අහන්න පුළුවන්. මම අද මගේ පන්තියේ දූලට සම්බන්ධ කරගත්තා. සාමාන්‍යයෙන් මම ඔන්ලයින් කරන්න එහෙම කැමති නැහැ. ඉතින් මේ දවස් ටිකේ මාස දෙකක් විතර මේ මාසයක් විතර ගෙදර ඉන්නකොට පොඩ්ඩක් මතක් කරන්න කියලා ගත්තා. අහන්න පුතේ. දැන් මට කියන්න S2S වල බංගන ජලයේ කෝණය 104.5. ඔන්න ආනෝ විභාගයේදී S2S වල බන්ධන කෝණය කීයද කියලා. කීයද ඒක බන්ධන කෝණය? S2S වල බන්ධන කෝණය කීයද? මේක ජලයේ 104.5යි. හැමෝම දන්නේ. හැමෝම දන්නේ කියලා දැනගෙන ඉන්න ඕන. බය වලටත් නිතරම තියෙනවා 94 92 දාන්න උත්තරේ දාන්න. වැරදුනාට කමන්නේ. අශනි 92යි හොඳට මතක තියාගන්න. මේක නිතරම අහනෝ ජලයේ බන්ධන කෝණය 104.5 වුණාට S2S වල බන්ධන කෝණය 92යි 91යි යගේ ආසන්නයි.
මට කවුරු හරි මේක පැහැදිලි කරන්න පුළුවන්ද? කාට හරි මේක පැහැදිලි කරන්න පුළුවන්ද? ඇයි ජලයේ 104.5ක් වෙලා H2S වල මේ අගයක් එන්නේ මොකද කියලා කාට හරි පැහැදිලි කරන්න පුළුවන්. එන්නකෝ කොයිසල් මම ඇත්තට මම තාම දන්නේ නැහැ ඉස්කෝලේවත් මේ ටියුෂන් එකක මම ඇත්තටම දන්නේ නැහැ කවුද හොඳම දක්ෂ කට්ටිය කවුද කියලා. ඒ වගේම දක්ෂ වුණාට වැඩක් නැහැ. බය නැතුව කතා කරන්න පුළුවන් අයත් ඉන්නවා. එහෙම ඉන්න ඕන. එහෙම අය බයක් නැතුව ප්‍රෙෂර් එකක් නැතුව කියන කාට හරි මේක පැහැදිලි කරන්න පුළුවන්. නේ? එන්න කවුරුද කියන්නකෝ බලන්න. ඇයි මේකට හේතුව? ජලයේ 104.5ක් වෙලා H2S වල අණු දෙකක් එන්නේ මොකද කියලා. මේකේ සෙලීනියම් මොනවා මට අගයන් මතක නැහැ පුතේ මම නිකන් කියන්නේ. මේක වෙනකොට ඊටත් වඩා වැඩි. මේක වෙනකොට සාමාන්‍ය මම හිතන්නේ අඩු වෙනවා අන්න එකක් වගේ. කාටද පැහැදිලි කරන්න පුළුවන්ද? වොයිස් වලින් ඇවිල්ලා කියන්නකෝ කවුරු හරි. සර් කියන්න පුතේ. ඔක්සිජන් වල විද්‍යුත් ඍණතාවය සල්ෆර් වල විද්‍යුත් ඍණතාවයට වඩා වැඩි. නියමයි. සුපිරි. හොඳයි. අන්න එහෙම බය වෙන්න එපා. අයිෂෝ නියමයි සුපිරි. මං කවුද කියලා දන්නේ කතා කරේ. මේ නියමයි පුතේ මෙහෙම බය නැතුව මේක ටයිප් කර ඉන්න ඕනේ. ඔයාලා මන් දන්නවා ඔයාලා කතා කරන්නට වඩා වේගෙන් ටයිප් කරන්න පුළුවන්. ඕගොල්ලෝගේ ජෙනරේෂන් එක කට්ටියට. මේකේ පුතේ මෙතනදි මතක තියාගන්න සමහර අය මේක පැහැදිලි කරන්නේ බන්ධන දිග වැඩි වුණාම බන්ධන කොහොනේ අඩු. එහෙම ලියුව එක මම ලකුණු බිඳුවයි. තේරෙනවද? බන්ධන දිග වැඩි වුණයි කිව්වෙන් පස්සේ බන්ධන දිග වැඩි වුණයින් පස්සේ බන්ධන කෝණය අඩු වෙනවයි කිව්වතින් ලකුණු බිඳුවයි. ඕක ලියලා ළමයිට ලකුණු හම්බුනේ නෑ මට මතක 2018. තේරෙනවද? 2018 ලකුණු හම්බුනේ නෑ. සමහර ටියුෂන් කරන අය ඉගෙනනවා. අපේ ගෙදරට මැරියොත් එව්වා. මං කෝ ගන්නන්න එපා. කියලා ඉවරලා මෙහෙම බන්ධන දිග නම් දැන් ඒ කට්ටිය නෑ ඒගොල්ලෝ කෙමිස්ට්‍රි දාලා ගිහිල්ලා. මේ දෙකේදී ඒගොල්ලෝ සංසන්දනය කරනකොට බන්ධන දිග වැඩි නම් බන්ධන කෝණය අඩු. පට්ටපල් වැරදි. එහෙම කියන්න බෑ. ඒවල් එලියන්න පුළුවන් ලකුණු දෙන්නේ නැහැ. ඒ කාලේ දන්නේ කියලා සර් තමයි පේපර් එක හැදුවේ කාලේ දන්නේ කියලා සර් නේ අලුත් සර් කෙනෙක් ඉන්නේ. ඒ කාලෙදී මේකට ලකුණු දුන්නේ නැහැ. මේක පුතේ නිකන් අද ආස කලුවට වයින්න පුළුවන්. කාක් ගාන අද නෑදෑය වෙනවා අපි පොඩි කාලේ කියපු කතා. ඒ වගේ කතාවක්. එහෙම නැත්නම් මේක ඇති මේකක් නෑ පුතේ. මේක මතක තියන්න බොහොම හොඳයි ඒ උත්තර දීපු දෝ බය නැතුව උත්තර දුන්න සුපිරි පුතේ. නියමයි. අන්න එහෙම ඉන්න ඕන. අබය නැති වෙන්න ඕන. අන්න එතකොට තමයි හොඳ රිසල්ට් වලට යන්න පුළුවන්. මේ දෙකේ බන්ධන දිග එක කතාවක්. ඒකින්ද නෙවෙයි. මේ දෙකේ පැහැදිලි කරනකොට පුතේ සල්ෆර් වල විද්‍යුත් ඍණතාවයයි ඔක්සිජන් වල විද්‍යුත් ඍණතාවයයි ගත්තම වැඩි ඔක්සිජන් වල විද්‍යුත්. හරි. ඒතකොට විද්‍යුත් ඍණතාවය වැඩි වුණාම මේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගල් ඔක්සිජන් දෙසට ඇතුළු. මෙහෙමයි කියමු පුතේ. මේ දෙකයි කියලා. මේක විද්‍යුත් ඍණතාවය වැඩි නම් මෙතනටද. මේ උඩට ගියාම විකර්ෂණය වැඩි. මෙයාගේ උඩට ගියාම විකර්ෂණේ වැඩි. එතකොට කොහොනේ වෙනස් වෙනවා. මේ ඔක්කොම පැහැදිලි කරන්නේ ඒ විදිහට. ඒක හොඳට මතක තියාගන්න ඕන පුතේ. එතකොට ජලයේ 100 මේ ඔක මතක තියාගන්න ඕන. තව මේ පොඩ්ඩක් වෙනස් එකක් තියෙනවා. කාට හරි කියන්න පුළුවන් මෙන්න මේක පොඩ්ඩක් වෙනසක් තියෙනවා. මම අනුවදින්න කලින් NO2 කාට හරි කියන්න පුළුවන් මේකේ තියෙන විශේෂත්වය. මේ අණුව වෙනස්. 5යි 6යි 2යි අනේ 6 මෙයාගේ සම්මිලිතායකේ 6යි 2යි 12යිනේ 12යි 5යි 17යි. ඔව් දෙනවා. රෙකෝඩින් එකක් දෙනවා. ඔන්ලයින් ඉන්න පුතේ. වඩා හොඳයි. ඔන්ලයින් අමාරුවෙන් හරි ඉන්න. ඔන්ලයින් හිටියම තමයි මේ
මම ඔයාලට කියන්න ඔයාලා ඔන්ලයින් ක්ලාස් යනවා වුණා. මම කියන්නේ ඒක වරදක් කියන්නේ නැහැ. ඔන්ලයින් ක්ලාස් එකේ එනවා රෙකෝඩින් බලන්න හිතන්න එපා. ඔන්ලයින් ඉඳන් මේක ඇත්ත රෙකෝඩින් තමයි වැඩිපුර බලන්නේ. තමයි ක්ලාස් ඇවිල්ලා මාස් වෙලා තියෙනවා. ඒ මගේ තව ක්ලාස් එකක් ආයෙත් විතර ඉවරලා තියෙනවා. මෙයා 17යි. තේන පුතේ මෙයා 17යි. ඔත්තේ. ඔන්න වෙනස්. මේ වගේ ඔත්තේ තියෙන ඒවා තියෙනවා එන්නෝ 5යි 11යි. මෙන්න මෙතන තියෙනවා පුතේ මතක තියාගන්න. NO2 වල මෙයාගේ මෙතන ඍණ මෙතන වියුක්ම ඉලෙක්ට්‍රෝන එකක්. අනිතර මෙතන 3යි 4යි මෙයා ගන්න. මට කාට කවුරු හරි කියන්න පුළුවන්ද NO2 වල බන්ධන කෝණය කොහොමද කියලා? එෂාර 134යි කියලා පට ගන්න කිව්වා. මේව ගන්න නැති. අන්න එහෙම තියෙන්න ඕන. මේකේ කෝණය මේ එකක් තියෙනකොට විකර්ෂණය මෙයාගේ උඩින් එන්න පුතේ විකර්ෂණයක් දෙන්න බෑනේ. දැන් මෙතන එක ඉලෙක්ට්‍රෝනයනේ තියෙන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා නම් මේ ජලයේ තියෙනකොට තවත් අඩු වුණා. මේකේ කෝණය ආසන්නව 134කට කිට්ටු අගයක් වෙන්නේ නැති තියෙන. දැන් තේරෙන්නේ නැතිනේ බන්ධන කෝණය වෙනස් වෙන එක තේරෙන්නේ පුතේ. චතුස්තලිය නම් කීයද? රේඛීය නම් මෙහෙම දෙකක් තිබ්බනම් අනේ ඉතින් බලන්න දෙයක් නැහැ. කීයද? මෙහෙම දෙකක් තිබ්බනම් එක සැර නැතුව කෝණය 180. මෙයාගේ උඩින් තුනක් තිබ්බනම් අන්දේ මගේ අරේ නම් තිබ්බනේ හදපු ඇටුම් තිබ්බා මේ මං ගෙදරනේ පුතේ කරන්නේ මෙතන තුනක් නම් මොනවද? තලිය ත්‍රිකෝණාකාරයි කෝණය 120. මෙයාගේ සාමාන්‍ය මේ කුඩින් එක සැර යුගලයක් තියෙනවා කියමු. එතකොට කෝණය 120ට වඩා පොඩ්ඩක් අඩුයි. 119ක් 118ක් එන්න පුළුවන්. ජල අණු එක සැර යුගල දෙකක් තියෙන හින්දා එතන කෝණය කීයද පුතේ 104.5. නේද? හැබැයි ඊළඟට බලමුකෝ. මේ දෙකක් තිබ්බනම් ජලය වගේ 104.5. S2S වගේ විශේෂිත අවස්ථා තියෙන අණු දෙකයි. ඒවා දැනගන්න ඕනේ. එතකොට පුතේ මේකේ කිසි අවුලක් නැහැ. එතකොට හතරවෙනි එකේ බන්ධන කෝණේ ජලය 104.5යි S2S අණු දෙකයි. අමෝනිය 107යි CH4 කීයද? CH4 වල 109.5යි SO2 109. මේක ආලා තියෙන්නේ බන්ධන කෝණේ අවමනික S2S. මෙන්න මෙතනයි වැදගත් පුතේ. අපි අර එක උත්තරයක් දෙන එක නෙමෙයි වැදගත්. දැන් මොකකට හරි එක උත්තරයක් දෙන්නයි කියමුකෝ. ඒක වැඩක් නැහැ. දැන් ඒකේ මම උත්තරේ විතරක් කියනවනම් මේ ඉගෙන ගත්ත දේ වැඩක් නැහැ. නේ? මතක තියාගන්න මෙහෙමයි. අපි එන ටාගට් එකක වැඩ කරගන්න ඕන. මම කොහොම හරි කළා මම ඇත්ත කතාව කියන්න මොකද මම දැන් මේ කියන්නේ සවුට්‍රන්ඩ් එකේ අන්තිම අවුරුද්ද මම මේ යන්නේ ගොඩක් වෙලාවට අපිට ඉදිරියේදී මාරුවෙන් හම්බ වෙයි. මම එකක් කියන්නේ අවුරුදු 8ට මම කියන්න. මට ඒ අවුරුදු 8ේම රෑන්ක් එක දාන එක්කෙනා මෙඩිසින් යන එක්කෙනා කලින් කියලා තියෙනවා. මේකෙත් තියෙනවා. මේකෙත් ඉවරයි මේමයි පුතේ මේ සැරෙත් එහෙමයි. මම රෑන්ක් ටික දාන අය ඔක්කොම ටික මැඩම්ට කලින් කියන්න පුළුවන් තරම් හැකියාවක් තියෙන. ඒකට හේතුව ඔයාලා පළවෙනි දේ අපි ඉන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් මම කියන්නේ. ඒක රට වටේම කට්ටිය ඉන්නවා නේද? ඔයාලා ඉස්කෝලේ යන්නේ. මේමයි ටියුෂන් එකේ උගන්වනවා තමයි. මම ටියුෂන් එකේ යන අයටත් කියන්නේ මගේ ධර්ම ටියුෂන් පන්තියේ ඉන්න ළමයින්ටත් කියන්නේ එකම දෙයයි මොකද්ද? හැමදාම ඉස්කෝලේ යන්න. යනකොට පේපර් එකක් හරි මොනවා හරි අරගෙන යන්න. ගිහිල්ලා වැඩ කරන්න. අපි හිතමු ටියුෂන් එකේ කෙමිස්ට්‍රි උගන්වන්න පුළුවන් පැය 3ක් නැත්නම් 4යිනේ පුතේ. ඉස්කෝලේ දවස් 5ම එක දිගටම උගන්වන්න පුළුවන්. ඒත් රිසල්ට් දාන්නේ ඉස්කෝලේ යන ළමයි. ඉතින් සමහර ඉස්කෝලවල උගන්වන්න තියෙව නම් තියෙන ඉතින් ඒවට නම් කරන්න දෙයක් නැහැ. right. එතකොට දීර්ඝ ගුණය ගැන මොනවයි කියන්න තියෙන්නේ? දීර්ඝ ගුණය කියන්නේ පුතේ NO2 වල බන්ධන කෝණය 134ක් වගේක් තිබුණා. මම අගයන් මේ බදල වශයෙන් මේව කියන්නේ විද්‍යුරිනතාවය කියන්නේ දෙකක් හරි කම්බදිනවා කියමු. ඇදලා එක පැත්තකට ඇදෙනවා. එතන විද්‍යුරිනතාවය තියනවා කියලා කියනවා. විද්‍යුරිනතාවය දීදව
ගුණයක් හදිනකොට මෙන්න මේම කියන්නේ. දැන් මේ වගේ කාබන් ඩයොක්සයිඩ් මම ගන්න. මේ දෙකම මේ දෙකම දෙපැත්තට අදින. සමානවනේ අදින්. දෙදේ ගුණයක් නේ. ඊට පස්සේ SO3 වගේ ගත්තම මේ වගේ බේරියම් ක්ලෝරයිඩ් මේකෙත් සමානව තුන් පැත්තකට අදිනවා. මෙයාගේ දෙදේ ගුණය. මේ සමානයි බිඳුව. නේ? නේ ඊළඟ එක බලන්න. මේ වගේ වුණා නම් මෙයාගේ 109.5යි මෙයාගේ උඩට අදිනවා. මේවා සෝරි. කාබන් වල විද්‍යුතින්තාවය මෙහෙට අදිනවා. මෙයාගේ මේ සමානයි බිඳුව. PCl5 මෙයාගේ PCl5 වල මේ ක්ලෝරින් 3 තියෙන්නේ එකම එක තියෙන්නේ. පේනකොට මෙයා තියෙන්නේ එකම තලෙ. මෙයා මෙහෙට අදිනවා. හරි. මෙහෙට අදිනවා. මෙහෙට අදිනවා මෙහෙට. මෙයාගේ ක්ලෝරින් උඩට අදිනවා. මෙතනත් එන්නේ මේ සමානයි බිඳුව. පේනකොට මෙයාගේ බිඳුව. ඊට පස්සේ SF6 මෙයාගේ එන්නේ පුතේ මෙයාගේ පළවෙනි හතර මෙයාගේ හතරක් තියෙනවා. මෙයා තියෙන්නේ එකම තලෙ. මේක හතර පැත්තට සමානව අදිනවා. එතන බිඳුවක්. උඩ යටයි සමාන යනවා බිඳුවක්. ඊළඟට මේ වගේ මම මේ මෙයාගේ හතර පැත්තකට අදිනවා. මෙයා තියෙන පුතේ මේ ක්ලෝරින් තියෙන එක තලයක සමානව හතර පැත්තකට අදිනවා. මෙයා උඩට යටට ඇදුවා. එතකොට දෙදේ ගුණය ශූන්‍ය වෙනවා. හැබැයි කෙලවර පරමාණු සමාන වෙනවා. හැබැයි එක සැරේ උගල් තිබ්බොතින් අනිවාර්යයෙන්ම සමාන වෙන්නේ නැහැ. නේද? දැන් මම මෙතන ඔතන දැන් මේ තියෙන mu සමානයි මේ ගැන තේරෙන්න ඕන නේ. පොඩ්ඩක් ඕක ලියා ගන්න පුතේ. මේකේ කෙලවර මේ කියන එක සත්‍ය වෙන්නේ කෙලවර පරමාණු මේ සමාන නම් විතරයි. කෙලවර පරමාණු සමාන නම් විතරයි. හැබැයි මේක යන වෙන ප්‍රශ්නයක් මම කියන්නම්. ඔක ලියා ගන්න පුතේ. අණුවේ හැඩය රේඛීය නේද? අණුවේ හැඩය රේඛීය තලීය ත්‍රිකෝණාකාර චතුස්තලීය ත්‍රිආනති ද්විපිරිමීඩ අෂ්ටතලීය තලීය සමසස්කාර තලීය මොකද්ද රේඛීය තලීය ත්‍රිකෝණාකාර චතුස්තලීය ත්‍රිආනති ද්විපිරිමීඩ අෂ්ටතලීය තලීය සමසස්කාර වන විට හැබැයි වරායතොල යන කෙලවර පරමාණු සමාන විට කෙලවර පරමාණු සමාන විට වෙන්නත් ඕන. කෙලවර පරමාණු සමාන විට දීර්ඝ ගුණය ශූන්‍ය වේ. දීර්ඝ ගුණය ශූන්‍ය වේ. ඒ වගේ තව එකක් දැනගන්න ඕන සමපරමාණුකවල දීර්ඝ ගුණය ශූන්‍ය. හැබැයි සම්පරමාණුක දීර්ඝ ගුණය ශූන්‍ය වුණාට ඕසෝන් සම්පරමාණුක වුණාට mu අසමාන මෙයා මෙහෙමනේ තියෙන්නේ පුතේ. මෙයාගේ මෙහෙම දීලා දාන මෙයාගේ දීර්ඝ ගුණය ශූන්‍ය. ශූන්‍ය නෑ.
සම්පරමාණුක O2 නයිට්‍රජන් ක්ලෝරින් බ්‍රෝමින් ඔය ඔක්කොම ද්විදය ගුණ ශූන්‍ය වෙනවා. දැන් මෙතන අහලා තියෙන්නේ මොනවාක් නෙවෙයි CH4 mu සමානයි බිඳුව. මෙතන තියෙනවානේ SF6 mu සමානයි බිඳුව. PCl5 mu සමානයි බිඳුව. ජලය ඇමෝනියා වලින් ද්විදය ගුණය වැඩි මොකේද? මේක දෙබයි මේක මේ අගයන් වලින් තමයි බලා ගන්නකොට ඔය දෙකෙන් මේ වැඩි මොකක්ද කියලා බලා ගන්න ඕනේ. මේ බලන්න ජලයේ තියෙනවා ජලයේ මෙයා මේක මෙහෙට අදිනවා මේක දෙපැත්තකින් ඇමෝනියා වල සෝරි අනිත් එක තියෙන මොනවද ඇමෝනියා වල එහෙම මෙතන එක සැරේ යුගල එකකින් විතර අදින්නේ මෙයා mu1 කියලා ගත්තොත් මෙයා mu2 කියලා ගත්තොත් මේක අගයන් තියෙනවා අගයන් පාඩම් කරන්න ඕනේ ජලයේ ද්විදය ගුණය වැඩි අන්න පුතේ ඒක අවුලක් නැහැනේ ජලයේ වන්දන කෝණය ජලයේ විද්‍යුතින්තාවය වැඩි කියලා මේක ගන්න පුළුවන්. එතන උත්තරය 5/4. විද්‍යුතින්තාවය වැඩි මූලද්‍රව්‍ය අනේ ඉතින් බලන්න දෙයක් නැහැ. විද්‍යුතින්තාවය වැඩි මූලද්‍රව්‍ය මොකක්ද? ක්ලෝරින් නේ. ඒක බලන්න දෙයක් නැහැ පුතේ සාමාන්‍ය වෙන මෙහෙම ගන්න. මෙහෙම මෙයාගේ උපරිමාගේ 4ක් කියලා ගන්න. මෙහෙට විද්‍යුතින්තාවය 0.5ක් අඩු වෙනවා කියන්නේ. මෙතනින් 0.1ක් අඩු වෙනවා කියලා කියන්නේ. මොකද විද්‍යුතින්තාවයයි පරමාණු කාර්යය අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාවය. අන්න පුතේ මේක ඉතින් ඇති දෙයක් නෑ මේක හල්ලේසි. මේක වරද්දන්න දෙයක් නෑ උත්තරය ක්ලෝරින්. තරංග ආයාමයේ අඩුම වන්නේ මොකද්ද? තරංග ආයාමයේ අඩුම වන්නේ මොකද්ද? මම මේක නම් ඉතින් කියලා දීලා තියෙනවා. y bg yo. නේ මේක මොකද්ද පුතේ තරංග ආයාම වැඩි මේක? මම කියලා තියෙනවා භයානක බව පෙන්වන්න නම් රතු පාට ගාල්ලේ පුතාලට මේකේ දැන් ක්ලාස් එකේ පුතාලට මතක තියාගන්න විදියට භයානක බව වැඩි නම් පෙන්වන්නේ මොකද්ද? එක්ක බෙල්ලේ ගැට ගහලා තියෙනවා නැත්නම් ඔළුවේ ගැට ගහලා තියෙන පාට මොන පාටද? නේද? රතු පාට භයානක බව පෙන්වන්නේ. ඒ කියන්නේ මේ මම නිකන් කියන්නේ නැද්ද තරහ වෙන්න එපා. මේ මතක තියාගන්න කියන්නේ ඕනෑම එක භයානක බව පෙන්වන රතු පාට ඩේන්සුව වනන්නේ. අර ගස් ගැට ගහලා තියෙන එකේ රතු පාට මේකක් තියෙන්නේ. මොකක් රතු පාට රෙද්දක් තමයි ගැට ගහලා තියෙන්නේ. එතකොට ඔය හරිය තනිපා රතු පාට අනුතුරක් පෙන්නන සම්මත වන්නේ ඉඳ පාවිච්චි කරනවා කියලා නෑ ඒක වැරදි. රතු පාට කියන්නේ ගොඩක් දුරට පේන්න තියෙන්නේ. එහෙනම් මේකක් බලා ගන්න පුළුවන්. ඔය අපි වගේනේ අපි වගේ කැත සැල්ල නෙවෙයි. ඔය ලස්සන සැල්ල ගොඩක් වෙලාවට තමන්ගේ ෆොටෝ එකත් එක්ක කට් අවුට් ගන්නනේ. බලන්න ඒගොල්ලන්ගේ මේවයි දාන පාට මොන පාටද කියලා. ෂර්ට් වල පාට මොකද්ද කියලා බලන්න රතු පාට තමයි ගොඩක් වෙලාවට ගන්න. ඒකට හේතුව පුතේ දුරට පේන්නේ. ඒ කියන්නේ රතු තමයි තරංග ආයාමයේ වැඩි. ඔන්න ඔක කොහොම කිව්වම ඕනම එක්කෙන්න මතක කරගන්න නැත්තම් මේක පැල්ලෙනවා. නේ? මේ පැත්තෙන් ඔන්න බලන්න. මේ පැත්තට ලැම්ඩා වැඩි. හරිනේ? ඔකෝදෙන මතක තියාගන්න. එතකොට අඩුම තරංග ආයාමයේ තියෙන්නේ දම් පාට. මේ මෙතන තියෙන එකේ violet indigo blue green yellow orange red මම හිතන්නේ ඔක්කොම මගේ ඉංග්‍රීසි භාෂාවේ තමයි ඉන්නේ. ඒකට අවුලක් වෙන්නේ. අර ඊළඟට පුතේ දෙනවා අටය.
මධ්‍ය පරමාණු sp3 මුංකරණය වෙන්නේ. මොකද පුතේ මධ්‍ය පරමාණු sp3 මුංකරණය වෙන්නේ මොකකද? මොකද වෙන්න පුළුවන් මධ්‍ය පරමාණු sp3 මුංකරණය. මොකක්ද තියෙන්නේ? මධ්‍ය පරමාණුව sp3 මුංකරණය වෙන්න නම් ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය චතුස්තලීය වෙන්න ඕන. අන්න ඒක ලියන්න. මධ්‍ය පරමාණුවේ මුංකරණය sp3 නොවන්නේ කියන්නේ. sp3 වන්න නම් මොකද වෙන්නේ? අනේ ක්‍රියන් මධ්‍ය පරමාණු මධ්‍ය පරමාණුවේ මුංකරණය sp3 වෙන්න ඒක ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය චතුස්තලීය වෙන්න ඕන. අර හැඩයට බලපාන යුගල් ගන්න sp යුගල් ගන්න එකතුව 4ක් වෙන්න ඕන. අනේ 4ක් වෙනවා නම් එතන sp3 මුංකරණය තියෙනවා. තලිය ත්‍රිකෝණාකාර නම් එයා sp2 කියන්නේ මෙහෙමයි. කාට මතක් ගන්න ඕගනික් කරපුවා නම් දන්න. මෙයා 4ක් තියෙනවා sp3. ජලය මේ විභාගයේ නිතරම ගන්නවා. ජලය මෙතනත් 4යි 1 2 3 4යි. මෙයාත් sp3. ඇමෝනියා මෙතනත් 4යි 1 2 3 4යි sp3. අතන H2S උත් තියෙනනේ H. මෙතන 4ක් තියෙනවා sp3. අන්න මේක sp3. අන්න පුතේ. right. මෙතන නැති ඒවා තියෙන්නේ SF අපි දන්නේ නැහැ. එයාගේ මුංකරණය ගැන අපි කියන්න දන්නේ. එතන 4ක් තිබ්බට ඔන්න වරද්දන්න දීලා තියෙන මම කියවනේ මෙයාගේ එකතුව 5යි. ඒ මුංකරණය අපිට නේ. නැත්තම් මේව මතක තියාගන්න ඕන දිත්ත බන්ධනයක් තියෙනවා නම් මෙතන මුංකරණය මොකද්ද? කාබන් දිත්ත බන්ධනයක දෙපැත්ත sp2. මේව දැනගෙන ඉන්න ඕන පුතේ. sp2. ඊට පස්සේ කාබන් දිත්ත බන්ධනය නම් ඒක රේඛීය නම් sp. මෙතන කෝණය 120යි. sorry 180යි. මෙතන කෝණය 120. හරිද පුතේ? ඔවා දැනගෙන ඉන්න ඕනේ. ඒතර උත්තරය 2. පුතේ මේකේ හොඳම ප්‍රශ්නයක් තමයි 9 වෙනි ප්‍රශ්නේ. බලන්න ඔයාලගේ උත්තරේ කියන්න බලන්න 9ට ගහපු උත්තරේ දාන්නකෝ group එකේ. 9ට උත්තරේ මොකද්ද පුතේ? මොකද්ද 9 එකට උත්තරේ? 9 වෙනි එකට උත්තරේ. බැලුණාට කවන්නේ 2 3 කියලා තියෙන 3. හරි. මෙන්න මේ ප්‍රශ්නේ තලුවක් දාගන්න. A level ප්‍රශ්න කීපයක එකතුවක්. ගොඩයි මට මේ අපේ ටියුෂන් එකේ මම අඟහරුවාද ක්ලාස් එකේ මේක කරන්න අද ක්ලාස් එකේ මේක කරන්න බැන්නා. ඉලෙක්ට්‍රෝන බන්ධුතාවයේ වැඩි මූල ද්‍රව්‍ය ක්ලෝරින්. අන්න ඒක හොඳට මතක තියාගන්න. ඒක highlight කරගන්න. විද්‍යුත් ඍණතාවය වැඩි මූල ද්‍රව්‍ය මොකද්ද? ක්ලෝරින්. ඒක හොඳට මතක තියාගන්න. මේ දෙක අතර වෙනසක් තියෙනවා. නේ? ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය කියන්නේ 17 වෙනි කාණ්ඩේ ඒවා ඉලෙක්ට්‍රෝන ගන්න කැමති. එතකොට ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය වැඩි ඒවයි. ඊළඟට ඔය මැග්නීසියම් නයිට්‍රජන් වගේ ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තියෙන ඒවා ඉලෙක්ට්‍රෝන ගන්න අකමැති. එතකොට එයාලා ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය ඍණාගිය. පොඩි වෙනස් වීමක් තියෙනවා මේක මේ ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය කියන එක 2019ට කලින් වෙනස් අර්ථ දැක්වීමක් දැන් තියෙන්නේ වෙනස්. මම ඔයාලට කියන්නම් අතීතයේ ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය තිබුණේ මෙන්න මේක Cl- gas කියලා. මට මේ අගයන් මතක නැහැ. හරි මට මේ අගයන් පාඩම් කරන්න ඕනේ නැහැ. අපි තුන් 350යි කියලා. මෙන්න මෙහෙම දෙලා තිබුණා. හැබැයි මේකෙන් අදහස් වුණේ පොඩි දෙයක්. ඉලෙක්ට්‍රෝනයක් ගත්තම මම වාට මේ නිකන් උදාහරණයක් කියන්නම්කො. මේක නෙවෙයි මට මේක අගයන් මතක නැහැ. මෙන්න මෙයාගේ මේ අතීතය දැන් නම් කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන කරන්නේ කියලා
මෙයාගේ අගය 300යි මවුලට කිලෝ ජූල් කියලා. දැන් මෙතන අවුලක් තියෙනවා. මොකද්ද මේකේ වැටෙන්නේ? ක්ලෝරින්ද කියන්නකො. අගේ වැඩි ක්ලෝරින්ද කියලා දාන්න. F ද C එකද දෙකද කියලා F ද Cl ද දාන්නකො. මේක අගේ වැඩිම. මෙයා ඍණ 300යි මෙයා ඍණ 350යි. වැඩිම අගේ තියෙන මොකද්ද? ක්ලෝරින්. මනෝෂී ඔක්කොම ගියේ ක්ලෝරින් එක හරි පුතේ. මේ ඍණ 300යි මේ ඍණ 350යි කියන එකේ පොඩි වෙනසක් තියෙනවා. මේ ඍණ අගේ කියන්නේ ගණිතයේ විදියට බැලුවා නම් ගණිතයේ තියෙන ඍණ නෙමෙයි. ගණිතයේ ඍණ විදියට බැලුවා නම් ඍණ 350 අඩුයි. මෙතන පෙන්නන්නේ ශක්තිය පිට කරලා තියෙන 350. ක්ලෝරින්. ක්ලෝරින් වල ඍණ 300ක ශක්තියක් පිට කරලා තියෙනවා. ඕක දැන තමයි කතා කරන්නේ. ඉස්සර ඉලෙක්ට්‍රෝන බද්ධතාවය කිව්වේ මේ. හැබැයි දැන් කියන්නේ ඔකට නෙමෙයි මේක අනිත් පැත්තට ගන්න. මේකට තියෙනවා ලැබෝඩිසියස් ලප්ලාස් කියලා නියමයක් ඉස්සර තිබුණා කතා කරන්නේ. මේක අනිත් පැත්ත ගැව්වම මෙතන අගය 350යි මාර්ග කිලෝමීටර. මෙතන අගය දිශා මාරු කරාම ධන වෙනවා. මේව ගැන එච්චර දුකට ඕනේ ඒකට අපි වැඩිපුර එන්තල්පි කරනකොට තේරුම් ගන්න පුළුවන්. මෙන්න මෙච්චරයි මතක තියාගන්න තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන ගන්න කැමති නම් ඉලෙක්ට්‍රෝන බන්ධතාවය වැඩි. ඉලෙක්ට්‍රෝන ගන්න කැමති නම් ඉලෙක්ට්‍රෝන බන්ධතාවය ඉලෙක්ට්‍රෝන කර්ණය මොනවා එකක් කිව්වත් වැඩි. එයා දාර්ශනික කාණ්ඩේ NS2NP5 ඉලෙක්ට්‍රෝන වින්‍යාසකී. එයාට ඉලෙක්ට්‍රෝනයක් ගන්න එයා හරි කැමති. එයා ගන්න කැමති ඉඳලා එයාට ඉලෙක්ට්‍රෝන බන්ධතාවය වැඩි. හැබැයි ඒකෙනුත් ෆ්ලෝරින් විද්‍යුත්තාවයේ වැඩි හින්දා එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එතන ලේසි මේක කෙනා ක්ලෝරින්. එයාට අග්ගාල ඉලෙක්ට්‍රෝනයක් ගන්න. එයා තමයි වැඩි. එයාගේ ඉලෙක්ට්‍රෝන බන්ධතාවය වැඩි. අපි බලමු නයිට්‍රජන් අර්ධ පිරිම මැග්නීසියම් බෙරිලියම් වගේ ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ තියෙන ඒවා ඉලෙක්ට්‍රෝන ගන්න අකමැති. තේරෙනවද? එයා ඉලෙක්ට්‍රෝන ගන්න අකමැති. හරි. ඉලෙක්ට්‍රෝන ගන්න අකමැති හින්දා එයාගේ ඉලෙක්ට්‍රෝන බන්ධතාවය අඩු වගේ. මෙන්න මේව ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒතකොට පළවෙනි එක හරි පුතේ. ඉලෙක්ට්‍රෝන බන්ධතාවයේ ඉලෙක්ට්‍රෝන කර්ණය වැඩි මේක ක්ලෝරින් එක මතක තියාගන්න. ඊට පස්සේ පළවෙනි කාණ්ඩේ මෝල්ඩා විද්‍යුත්තාවය ආවම වේ ලිතියම් සෝඩියම් පොටෑසියම් මේක අඩුයි. ඒක දන්නවනේ විද්‍යුත්තාවය ආවම වෙනවා. ජලයට වඩා ඝනත්වය අඩු ලෝහ තිබේ. ඔව් තියෙනනේ. සෝඩියම් ලිතියම් සෝඩියම් පොටෑසියම් නේද? පළවෙනි කාණ්ඩේව ගොඩක් ඒවා මේ ජලයේ ඝනත්වයට වඩා අඩුයි පාවෙනවා. මෙන්න මෙතනදී හොඳම දේ බලන්න බන්ධන NH3 මේකේ මම අනිත් එක දියන්නම් බන්ධන දිග විභාගේ වැඩියෙන් මහන එකක් තමයි මෙන්න මේක. බන්ධන දිගාන. බන්ධන දිග බොන්ඩ් ඕඩරයත් එක්ක වෙනස් වෙනවා. පර් බොන්ඩ් ඕඩරය කියන්නේ මොකක්ද කියලා බලයි. මහා දෙයක් නෙවෙයි. බන්ධන පෙළ කියන්නේ මෙන්න මෙච්චරයි. ඒ කියන්නේ තනි බන්ධනයක් තියෙනවා නම් AB. අන මේක බලන්න B. මෙයාගේ බලන්න. මෙන්න මේ බන්ධන පෙළ කියන්නේ පුතේ අපේ බොන්ඩ් ඕඩරය කියලා කියනවා. මෙයාට 1යි 2යි මේ වගේ තියෙනවා නම් ඔය කැම්පස් වල උගන්වන්නේ. මෙයා 1යි 2යි 3යි 4යි 4 බෙදීම 3යි 3. අනේ මෙතන ඕනනම් බොන්ඩ් ඕඩරයයි බන්ධන දිගයි අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවය. මේක විෂය නිර්දේශය නෑ. හැබැයි විෂය නිර්දේශය නැතුණාට මේක තමයි මේ දැර්ණියගලස සෙමිනාර් වලට ගියත් බන්ධන දිග පැහැදිලි කරන්න ගන්න. නැත්තම් මේක ඔයාලා දැනගන්න පුළුවන්. මෙතන තියෙන්නේ සිග්මා විතරයි. මෙතන තියෙනවා සිග්මා ධන 5. මෙතන තියෙන සිග්මා ධන 2යි 5 කියලා. හරි. ඉතින් මේක අපි දැනගෙන ඉන්නවා. මේකෙන් ගත්තනම් ලේසි. අනිත් එක මොහොම් කරන්නේ. SP නම් මෙහෙම තියෙනවා නම් SP3 මෙයා SP2 මෙයා SP ගුණ SP S ගුණේ වැඩි නම් බෝල වගේ නම් බන්ධන දිග අඩුයි. SP2 නම් මෙහෙම. SP3 නම් දිගයි. දිග ගොඩාක් වැඩි. තේනද?
ඒවා හරියට බලා ගන්නවා. FP බෝලේ වගේ S ගුණේ වැඩි නම් බන්ධන දිග අඩුයි. SP2 ඊට වඩා වැඩි SP3 නම් ගොඩක් දිගයි. ඔන්න ඔය ටිකෙන් තමයි විභාගෙට අහන්නේ. මේක කාබන් මොනොක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ්, කාබනේට් මේ තුන අනිවාර්යයෙන්ම විභාගෙට වැඩිපුරම පෞද්ගලික අවුරුදු 10 තුල ආපු ප්‍රශ්න. අනේ මේ අවුරුදු 10 තුල ආපු ප්‍රශ්න. මෙතන තියෙනවා අනේ මම මේක පුතේ හොඳට බලාගෙන යන්න මේ කාබන් මොනොක්සයිඩ් මේ කාබන් මොනොක්සයිඩ් කියන්නේ තිත්ත බන්ධනයක්. විද්‍යුතින පරමාණු මත ධනාරෝපණයක් තිබීම අස්ථායි කියලා කියනවා. අස්ථායි කියලා කියනවා. හැබැයි මෙතනදී ඒක ගන්නෙ නෑ. ඒක ගන්න හේතුවක් තියෙනකොට ඒ හේතුව කාබනේට් කියන එකේදී හේතුව මම කියන්න. මෙයාගේදී බලන්න අෂ්ටකයේ සම්පූර්ණ අපේ කාලේ කිව්වේ කාබන් මොනොක්සයිඩ් කියන්නේ CO ඩබල් බොන්ඩ් එකක් විතරයි තියෙනවා කියලා කිව්වා. එතකොට මෙතන එනවා 2 4 6 2 8. දැන් මේ කාබන් මොනොක්සයිඩ් වල ඔන්න ඔක තේරෙනවද පුතේ? මේක ඉතාමත් විෂ සහිත වායුවක්. මේක හොඳට මතක තියාගන්න මෙයා විෂ සහිත වායුවක්. මෙයා මේකෙදී මරණය ළඟා වෙන්න පුළුවන් වායුවක්. මම මේකට හේතුවක් කියන්නම්. මේක ඔයාලගේ අපි තුන් ඉන්න තැන AC කරලා තියෙනවා කියලා අපි තුන් මොනවාරි ෂෝට් එකක් ෂෝටේජ් එකක්. ෂෝට් උනායින් පස්සේ වෙන්න පුළුවන් මොකද්ද? කාබන් මෙන්න මෙහෙම වෙන්න පුළුවන් පුතේ. කාබන් මොන දහනේ මොකක් හරි දහනේ වෙන AC කරලා තියෙන්නේ. පිට වෙන විදියක් නැහැ. කාබන් ඔක්සිජන් එක්ක එකතු කරලා කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. කාබන් ඩයොක්සයිඩ්. ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් එක්ක ඉතින් දැන් ඔක්සිජන් නැති වුණ ගමම ආයෙත් කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා කාබන් එක්ක කාබන් මොනොක්සයිඩ් හැදෙනවා. අන්න ඒක විෂ සහිතයි. ගොඩාක් පුතේ ලංකාවේ ඉතාමත් ගොඩාක් මරණ සිද්ධ වෙන එකක්. මම මේකෙදී උදාහරණයක් කියනවා ඊට අවුරුදු දෙකකට විතර මම මේක හැමතිස්සෙම කියන මේක හරි භයානක දෙයක්. නුවරඑළියේදී කපල් එක නැති වෙනවා මැරෙනවා. මෙන්න මේ ප්‍රශ්නේ වෙලා වෙන්නේ. හැබැයි ඒගොල්ලෝ දාන්නේ අදුසමය ගත කිරීමට ගිය යුවල මැරුණයි කියලා දාන්නේ පත්තරේ. පත්තරේ දාන්නේ. හැබැයි ඇත්ත කතාව කියන්නේ දැන් හීටර්ස් තියෙනවනේ පුතේ හීතල වැඩි වුණාම මේගොල්ලෝ කරන්නේ මොකද්ද? හීටර්ස් නෑ ගම් වලින් ආපු දෙන්නෙක් වෙන්නේ නැති බාබකිවර මාළු පුච්චන එක අපිට කිව්වති මාළු මස් පුච්චන එක ඒක ඇතුළට ගන්නවා. ඇතුළට අරගෙන ඉවෙලා ඒගොල්ලෝ නිදා ගන්නවා. දැන් අර තියෙන ඔක්සිජන් සැපෙම ඉවරයි. ඔක්සිජන් ටික ඉවරනවා කාබන් මොනොක්සයිඩ් හැදෙනවා. කාබන් මොනොක්සයිඩ් කියන පට්ට විස වුණාට ගන්ධයකුත් නැහැ මැරෙන දන්නේත් නැහැ. ඒ දෙන්න මැරෙනවා. ඒ වගේ පුතේ ගොඩක් අය සාමාන්‍යයෙන් ඔයාලා දන්නේ නැති උනාට අවුරුද්දට 10 15ක් මේකේ මැරෙන එකින්ද ඔය කියප එක ගැන අවධානය යොමු කරන්න. අනිත් එක මෙයා දීද ගුණයක් තියෙනවා. මෙයාගේ ඔක්සිජන් මත ධනාරෝපණයක් තිබීම අස්ථායි වුණාට මෙතනදී බලන්නේ අෂ්ටකය ගැන විතරයි. ඊට පස්සේ තියෙනවා කාබන් මොනොක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ්. ඊළඟට මෙතන තියෙනවා අනිත් එක තියෙනවා කාබනේට්. කාබනේට් කියලා තියෙනවා. මේකේ බන්ධන දිග අහනකොට පුතේ මේක ලේසි මේක බොන්ඩ් ඕඩේ කියනවා. මෙතනට එන්නේ 3යි. මෙතනට එන්නේ 2යි. මෙතනට එන්නේ 1යි 4යි බන්ධන 3ෙන් බෙදෙන 1.3 අන්න එද අපි බය වෙන්න එපා ඉස්කෝලේ දූලා. ඊට පස්සේ අඟහරුවාද මේව කට්ටිය බය වෙන්න එපා. අපි ඉස්කෝලේ කරන එතකොට මේක තේරුම් ගන්න පුළුවන් වේවි. මේව තමයි විභාගයේ තියෙන එක. මේකෙන් උත්තර ලිව්වොත් හරි. මෙතන බන්ධන වලින් ලිව්ව පුතේ මෙතන එන්නේ සිග්මා ධන 2.5. මෙතන එන්නේ සිග්මා ධන 5. මෙන්න මෙතන බලන්න දැන් මේක කියන්න බෑ. මේක ඇත්තටම හැබැයි මෙන්න මේක මතක තියාගන්න පැහැදිලි කරන්න කිව්වොතින් ඕක ලියන්න එපා ලකුණු දෙන්නේ නැහැ. හොඳ පැහැදිලි කිරීම කරනකොට ඕක ලියන්න බෑ. ඔන්න බලන්න පුතේ මම ඒකදි ලියන ක්‍රමය බලන්න. මම මෙයාගේ view එක අඳිනවා. මොකද මෙයාගේ සංපයුක්ත මොහොමද
මෙයාගේ කාබනේට්ට මම මේ නිකන් සල්ල මතක් කරනකොට මෙහෙම ඊට පස්සේ චිත්ත බන්ධනේ මෙහෙම අන්නපතේ ඕම තනින් තැනට මාරු කරලා ලියන්න පුළුවන්. මතකයිනේ සම්ප්‍රයුක්ත මෙහෙම කාබන් ඩයොක්සයිඩ් වලට කීයක් අඳින්න පුළුවන්? 3ක් අඳින්න පුළුවන් නේද? හරි. අපි ඔන්න ඒක බලාගෙන අඳිනවා. මෙයාගේ දිත්ත බන්ධනේ තියෙනවනේ මෙයාට දැම්මා. ඕන්නම් මෙහෙම දැම්මා. මෙතනට එක සැර දුන්නා. එතකොට මෙතන කාබනේට් වල මෙතන නෑ මෙතන ඍණ දෙකක් තියෙනවනේ. ඍණ දෙකක් තියෙනවා. එහෙනම් මේක බෙදිලා යන්න ඕනේ. ඍණ දෙක බෙදීම 3. එතකොට පුතේ මෙතන හැම එකෙම සිග්මා තියෙනවා. ෆයි එක සමාන බෙදලා ගිහලා තියෙනවා. එතකොට මෙතන එන්නේ සිග්මා ධන ෆයි බෙදීම 3 මේ කාබනේට් වල බන්ධන දිග සමානයි. ඔන්න හොඳට මතක තියාගන්න කාබනේට් වල බන්ධන දිග සමානයි. එතකොට මෙතන සිග්මා ධන 2යි ෆයි මෙතන සිග්මා ධන ෆයි මෙතන ඇත්තටම එන්නේ එකක එන්නේ සිග්මා ධන ෆයි බෙදීම 2. තේරෙනවද කියන්නේ පුතේ? ඔන්න ওই ටික අපි හරියට දැනගන්න ඕන. තේරෙනවද කියන්නේ පුතේ? ඒක තමයි පැහැදිලි. හැබැයි MCQ වලට ලියන්නේ මෙන්න මේ වගේ බන්ධන පෙළෙන් ලියනවා නම් ගොඩාක් හොඳයි. එතකොට මේකේ බන්ධන මේක පුතේ අහනවා. මේක තරුවක් දාගෙන ලියා ගන්න අවශ්‍ය ටික අපි පාර රෙකෝඩින් එකක් දෙනවා. රෙකෝඩින් එක දුන්නාන් පස්සේ බලා ගන්න. මේකේ බන්ධන දික් ගන්නකොට අඩුම කාබන් ඊට පස්සේ CO2 වැඩිම බන්ධන දිග කාබනේට් වෙනවා. අන්න එතකොට ඔන්න මේක බලා ගන්න පුළුවන්. වෙනද කාබන් මොනොක්සයිඩ් අඩු. ඇයි මෙයාගේ 3යිනේ මෙයාගේ 2යි 1.3 එහෙම මතක තියාගන්න හැකියි. එතකොට උත්තරේ 3 හරි. බන්ධන දිග අඩු මේක කාබන් මොනොක්සයිඩ්. මම ඊට වඩා වැඩි දෙයක්ත් කියලා දුන්නා. අර බලමු පුතේ. දැන් ඒ ටික හරි නේද? අපි ඊළාට මෙන්න මේක හොඳට මතක තියාගන්න. ඊදය ගුණය ගැන හැමතිස්සෙම අහන ප්‍රශ්න. දැන් මේක කරයින් පස්සේ මේක සාකච්ඡා කරලා පස්සේ ඕනෑම ප්‍රශ්නයකට ඔයගොල්ලෝ උත්තර දෙන්න පුළුවන්. මෙතන NH3 මේක 2015 යවුවේ. NH3 තියෙනවා මෙතන NF3 තියෙනවා. මේක අගයන් පාඩම් කරනන්න කියන එක නෙවෙයි. මෙයාගේ ඔක්කොම උඩට. මෙයාගේ උඩට මෙයාගේ පල්ලයට. එතකොට මෙයාගේ mu 1 නම් මෙයාගේ mu 2 නම් මෙයාගේ mu 1 එක ඉස්සන්. නිකන් මේක සරලව මතක තියාගන්න මෙයාගේ ඔක්කොම උඩට. නිකන් මේක හරිකමක් නෙවෙයි නිකන් මතක තියාගන්න. එක සැරවල උඩට වඩන විදුලින්තා වැඩි හින්දා උඩට. මෙයාගේ එක සැරවලින් උඩට අදිනවා. මෙයාගේ පල්ලයට මේක දෙපැත්තට අදින්නේ. එතකොට මෙයාගේ දීදා ගුණේ අඩුයි. දැන් මෙයා පල්ලයට ඇද්දට මෙයා උඩට ඇද්දලා නිකන් හිතන්න පුතේ. මෙයා පල්ලයන් 10කට අදිනවා. උඩට 3ක් 4ක් ඇද්දයි කියන්නේ මෙතන ඇත්තටම දැන් එක 4ක් 5ක් විතර වෙනවා මේක උත්තරේ. 2. හරිනේ? බලන්න පුතේ ඊළඟ ප්‍රශ්නේ. මේ පේපර් එක සාකච්ඡා කරනවානේ ඉරිට්ටන් වල ඊයේදී ඔක්කොම හරියටම හරි. උත්තරේ 9 2. අනේ මම බලන්න 10 වෙනි එක. මෙහෙම භාගෙට මෙහෙම පුතේ මට කියන්නේ භාගෙට සාකච්ඡා කරලා බෑ. මම බොරු දෙයක් කියන්නේ නැහැ. හොඳ ටර්ම් ටෙස්ට් වල ලකුණු වෙන්නේ. සාමාන්‍යයෙන් ටර්ම් ටෙස්ට් වල ලකුණු වෙන්නේ. හරීම ඇත්ත කතාව මම කියන්නම්. අපි ගන්නන්නේ හොඳම ඉස්කෝලේ එක කියන එකනේ. ඒකේ ටර්ම් ටෙස්ට් එකේ ලකුණු එනකොට ලකුණු 40ට වඩා අඩුයි බහුතරයකට. හැබැයි ඒ ලෙවල් වලදී ඒ ගන්න තියෙන ඒකින්ද පුළුවන් තරම් හොඳට කරගෙන යන්න ඕන. ඒක ටික අපි වේගෙන් කරන පළවෙනි අයනීකරණ ශක්තිය වැඩි වෙන්නේ මොකද කියලා අහනවා. මම ඇත්තට ඔයාලට ගොඩක් වෙලාට තියෙනි මතක් කරා මොකද හේතුව මගේ ඉස්කෝලේ දුවලට මම යුනිට් 2 කරලා නැහැ. ඒක තම පටන් ගත්ත විතරයිනේ. ඒකින්ද තමයි මම අර සමහර තියරි ගොඩක්ම මේ
වැඩිපුරම කතා කරේ. ඊට පස්සේ පළවෙනි අයනීකරණ ශක්තිය වෙනස් වෙන එක පුතේ මෙහෙමනේ. හරියක් දැම්මා. තව හරියක් දැම්මා. ඊළඟ දැම්මා. 1 2 13 14 15 16 17 18. බබා ටයිම් නේ. එතකොට මෙතන මම නයන මගේ අල්ල සිප සනසපන් කිල්ලේ ආදරේ. මෙහෙම ලියන්න පුළුවන් පුතේ. එතකොට මේවා ඉතින් මම වැඩි කියලා දෙන්න try කරන්නේ නැහැ. මේක වැඩි මේක නෙවෙයි. මෙයාට වඩා සෝඩියම් වලට වඩා ඇලුමිනියම්. ඇලුමිනියම්ට වඩා මැග්නීසියම්. සිලිකන්. උත්තරේ 2. අනේ දෙතොට එකේ උත්තරේ 2. 10 2. අන්න ඒක අවුලක් නැහැ නේ පුතේ. බලමු 11. දැන් තියරි ගොඩක් කතා කරලා තියෙන වැඩි වෙලා යනවා. 11ට කලින් මේක ඉවර වෙනවා. 11ට විතර. 11 කියනවා ලෝහ පෘෂ්ඨයකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීමට අවශ්‍ය ශක්තිය මවුල් එකකට 602යි කියලා තියෙනවා. මෙයා එකයි මවුල් එකට කැපෙන්න දීලා තියෙන්නේ 600.2යි කිලෝ ජූල්. මෙතන ආනේ ජූල් වලින් හොයන්න නම් මෙයා 10 3 වැඩි කරාම ජූල්. මෙයා අවගාඩ්‍රෝ සංඛ්‍යාවෙන් බෙදනවා. එක බලා ගන්න. එක බලා ගන්නකොට මේක සුළු කරන්නේ මෙයා කැපෙනන්නේ. මෙයා 10කට කැපෙන 4යි. අන්න එතකොට එනක වැඩි කිරීම 10 දින 18ක් නේ. බබා ටයිප්. මේ බබා ටයිප් 11 වෙනි එක බබා ටයිප් 35යි 37යි යෝ කියලා දෙනවා. ආන්නේ සාපේක්ෂ සුලභතා තියෙන මේක අහන පුතේ නිතරම අහන එක. හැමදාම යුනිට් 35 යෝ 37යි යෝ තියෙනවා. 35 යෝ වල කීයක් තියෙනවද? 176යි. මෙයා 100ට 27. එන මේ 12 වෙනි එක. මම වැඩි වෙලාවක් ගන්න නෑ පුතේ. මම මුල් ටික අර සමහර තියරි කරුණු ගොඩක් හොඳට පැහැදිලි කරන්න වෙලාව ගත්තා. මේක 170යි 134යි. මේක සුළු කරාම එනවා. මේව බබා ටයිප් ඒවා. අමුතුවෙන් උගන්වන්න දෙයක්වත් නෑ. උත්තරය 4. හරි. ඊළඟට SCFO. මේව ගණන් හරි සල්ලන්නේ නේ පුතේ. SCFO කියන්නේ විද්‍යුතීයතාවය අඩු සෙනන් මධ්‍ය පරිමාණ 18 නම් 8ක් තියෙනවා. මෙතන 4යි ඉස්සරහින්. මෙයා තියෙන්නේ පේනවනේ. මොකද පුතේ මේක. මෙතන අණුවේ හැඩය කියන්නේ එක සැර නැතුව. එක සැර නැතුව වැඩි තලිය ත්‍රිකෝණාකාරයි. මේක තලිය සමචතුරස්‍ර. මේ එක සැර නැත්නම් තලිය සමචතුරස්‍ර නැත්නම් හැඩය අෂ්ටතලිය. ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය අෂ්ටතලිය. 13 උත්තරය 3. මට කියන්නකෝ 14 උත්තරය මොකක්ද කියලා. මම ආසයක දැනගන්න. මේවා සාමාන්‍ය විභාගෙට එන ඒවා සල්ලි ඒවා. 14 මොකද පුතේ උත්තරය කියන්නේ? දාන්නකෝ බලන්න ගෲප් එකට. අපි ඉතින් පොඩ්ඩක් මේ මාන්සියන දැනගන්න මම දැක්ක අපේ මේ සර් මේ ෆිසික්ස් කරන අපේ ඉස්කෝලේ සර් දාලා තිබුණා උදේ පාන්දර Zoom class. මට නම් උදේ පාන්දර නැගිටින්න හරි අමාරුයි. මම ඒකින්ද රෑ තමයි මම ක්ලාස් කරන්නේ. සර් නම් උදේ පාන්දර දාලා තියෙනවා. ඉතින් හොඳයි. නැත්තම් ඔයගොල්ලෝ නිවාඩු කාලවල වල මේ රෑට මේ උදේ 10 11 යනකම් නිදා ගන්න ඕනේ. ඔන්න පුතේ මේකේ CH3 CH2 CO CH CH අන්න ඔක දාලා තියෙනවා. කාබන් දාමෙන් නම් කරලා තියෙනවා.
මෙන්න මේවා දැනගන්න ඕන පුතේ. කාබන් වලට බන්ධන හතරක් තියෙනවා නම් මෙතන ඔක්කොම sp3. මෙයා මේ ඔක්කොම දිත්ත බන්ධනයේ දෙපැත්තේ තියෙන්නේ මේවා sp2. මෙයා sp3. දැන් පළවෙනි එක අහන්න තියෙනවා C5 ආයත එකම තලයේ පිහිටයි. බලන්න මේකේ මේ උත්තරේ මොකක්ද කියලා දාන්නකො පුතේ. C5 C6 C7 එකම තලයේ තියෙන. මම පොඩ්ඩක් ඒක නිකන් ඇදලා පෙන්නන්න. C6යි මෙන්න මෙහෙම තියෙන්නේ. මම මොකද මෙයා අන්න C4යි 5යි මම ඇදලා පෙන්නන්න. මෙයා 120යි. මෙතන කෝණෙත් 180යි. මෙතන කෝණෙත් 180යි. මෙයා 6 එහෙනම් ඒක හරිනේ. මෙයාගේ C5 ආයත මෙතන sp2 නම් පේනවනේ. මේ ටික පළවෙනි එක හරි. ඒ වගේ sp2 මොන් කරන ලක්කෝ කාබන් පරමාණු 3ක් ඇත. 1 2 3 එකත් හරි. sp3 මොන් කරන කාබන් සංඛ්‍යාව 2 1 2 එකත් හරි. ඊයතම සියලුම කාබන් පරමාණු එකම තලයේ පිහිටයි. නෑ මෙන්න මෙයා එකම තලයේ පිහිටන්නේ නෑ. sp මෙතන sp3 නම් මෙයා තියෙන්නේ එකක් තලයෙන් උඩට අනිත් එක තලයෙන් යටට මේක එකක් නේ. මේ දෙවෙනි එක sp3 මොන් කරන ලක්ුණා නම් කවදාවත් එකම තලයේ තියෙන්න බෑ. උත්තරේකේ 4. 15 ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සම්බන්ධ අසත්‍ය ප්‍රකාශය. අනේ පුතේ මේවා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පාඩම් කරන්න ඕන. කොපරවල 3d10 එක කටපාඩමේ තියෙනවා. ක්‍රෝමියම් වල 24 එතන එන්නවන 3d5 එතන පැලේඩියම් වල 4d10 මෙතන NB වල ඔය ඔක්කොම හරි ඔය කටපාඩම් කරන්න ඕන ඒවා ටික මේ වැරදි එක තියෙන්නේ 3 3d10 5s1 තමයි සිල් වල තියෙන එතන උත්තරේ තුන්වෙනි එක. කන්නේ හරි ටක් ගාලා කරන්න බය වෙන්න එපා වේගෙන් කරනවා. දැන් අන්න පුතේ. එතකොට ඒකේ උත්තරේ එන්නේ වැරදි එක තියෙන්නේ 15 3. බලමු ඊළඟට. මොකද මමත් හෙට ඉස්කෝලේ නැති වුණාට උදේ 8:00 ඉඳන් රෑ 9 වෙනකන් එක දිගටම පන්ති තියෙනවා. පුතේ පන්ති තියෙනයි කියන්නේ මුලින්ම ඉනෝගනික් එකක් කියනවා. ඊළඟට ඕගනික් එකක් තියෙනවා. ඊට පස්සේ පේපර් ක්ලාස් එකක් තියෙනවා. ඔයාලා විශ්වාස කරනවා. මම උගන්වනවා වගේම ළමයි කීප දෙනෙක් ඉන්නවා. ඔය ක්ලාස් තුනටම ඇවිල්ලා ඉන්නේ. ඔයාලගේ වාසේ ළමයිනුත් ඉන්නේ 28 අයත් ඇවිල්ලා නිකන් වාඩි වෙලා ඉන්න උදේ 8 මාට ඇවිල්ලා මාත් එක්ක රෑ 9 වෙනකන් ඉන්න ළමයිනුත් ඉන්නවා. අන්න එහෙම කැපවීම තියෙන්න ඕන මෙඩිසින් ඉංජිනේරින් යන්න නම් ඕක තමයි ඇත්ත කතාව පුතේ. හොඳේ. right 16 ඊට NH3 මේ ගත්තේ මේක ගොඩක් හොඳයි. හොඳ සාකච්ඡා කරන්න ගොඩක් තැන් තියෙන. දැන් අනිත් ඒවා ලේසි පේපර්ස් දෙන්නේ. දීලා හුරු කරනවා. NH3 වල සත්‍ය වල මෙයාගේ මධ්‍ය පරමාණු sp2. sorry sp3. ඒක හරිනේ. හරියට දාගන්න. මේව කතා කරන්න. මෙයා sp3. මෙතන කෝණය 107යි. ඒකත් හරි. ඒකත් හරි. අලිය ත්‍රිකෝණාකාර පිරමීඩ වේ. ඒකත් හරි. ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය ත්‍රිකෝණාකාර පිරමීඩ වෙන එක වැරදි. උත්තරය එක චතුස්තලයේ වෙන්න ඕන. ඉතින් පුතේ 1 2 3යි හරි එක. අන්න එතකොට බලන්න හොඳේ සමහර අයට එකපාරට මේ වගේ වල උත්තර ලියන්නත් බැරි වෙලා තිබුණා. ඒ කියන්නේ දැන් මේ ABC 3 හරි D වැරදි. වෙනත් ප්‍රචාරයක් නැහැ නේ ඒ විදිහට දන්න. AB හරි නම් 1. ඊට පස්සේ BC හරි නම් 2. CD හරි නම් 3. A සහ D නම් 4 වෙනත් ප්‍රචාරයක් නම් 5. ඒතර මෙතන ඉන්නේ වෙනත් ප්‍රචාරයක්. 1 2 3ම හරි ABC 3ම හරි. එහෙනම් උත්තරය
මොකද්ද උත්තරය 5. අන්න ඊට පස්සේ මේ ඊළඟ එක බලන්න පුතේ 17 වෙනි එක මූලද්‍රව්‍ය වල විද්‍යුත්තා සම්බන්ධයෙන් පහත් දැක්කන කුමන ප්‍රකාශයේ සත්‍ය වේද? විද්‍යුත්තා වැඩි මූලද්‍රව්‍ය ක්ලෝරින් එක හරි මම කියවනේ. පරමාණු දෙක අතර විද්‍යුත්තා වෙනස උකත් පෑනෙන් හදලා ඇත්තේ විද්‍යුත්තා වෙනස වැඩි වෙන විට ආයනික ලක්ෂණ වැඩි වේ. හරි. සෝඩියම් ක්ලෝරයිඩ් වල 2.1 ආයනිකයි කියලා දානවා. සෝඩියම් ක්ලෝරයිඩ් වල විද්‍යුත්තා වෙනස 2.1 ආයනිකයි. කාණ්ඩය දිගේ පාලනයට යන විට විද්‍යුත්තාවේ අඩු වේ එකක්. හරිනේ නේ? මතකනේ? උත්තරේ ඕනෑම මෝල්ඩර් විද්‍යුත්තා සහ ඉලෙක්ට්‍රෝන බන්ධතාවයේ සමාන එහෙම වෙන්නේ නැහැ. උත්තරේ ABC. උත්තරේ 5. ඊළඟට මම හයිඩ්‍රජන් වර්ණාවලිය ගැන පොඩ්ඩක් මතක් කරන්න. ඒක නිකන් හදවත වගේනේ. මේක රිසර්ච් බුක් එකේ තියෙන පුතේ මේ 19 වෙනි පිටුවේ තියෙනවා. මෙන්න මේවයි මතක තියාගන්න ඕනේ. මම පොඩ්ඩක් මමත් දල වශයෙන් පරිමාණයට අඳින්න ඕනේ. මෙතන ඔන්න බලනවා. ඔන්න n1 n2 අතර පරතරයයි තනද n1 n2 අතර පරතරයයි n2 n අනන්තය අතර පරතරය ගත්තම n1 n2 අතර පරතරේ වැඩි කියලා ඔයගොල්ලෝ දන්නවා. අන්න එක දැනගෙන ඉන්න ඕන හොඳේ. ඔන්න n1 ඊට පස්සේ ඔන්න මොකද මෙහා n1 ඊට පස්සේ මම ඒකින් එහෙම පරතරයට අපිට අඳින්න ඉඩ නැහැනේ. එහෙනම් n1 n2 n2 අනන්තය කිව්වම මේ පරතරය වැඩි වෙනවා. අපි කිට්ටුවට අරගෙන අඳින n3 n කිට්ටු වෙනවා. n5 මේක කිට්ටු වෙනවා n6 n අනන්තය. මෙයා ඉහළ ශක්ති මට්ටම් වල ඉන්න පල්ලයට වෙනවා. මෙයාට කියන්නේ ලයිමා ශ්‍රේණිය. නේද? මෙයාට කියන්නේ ලයිමා ශ්‍රේණිය. මෙයාට කියන්නේ බාම ශ්‍රේණිය. මෙයාට කියන්නේ පාෂාණ ශ්‍රේණිය. තීරතාව වැඩිම එක මොකද්ද? ලයිමා ශ්‍රේණියේ පළවෙනි රේඛාව තීරතාව වැඩි. මෙයා බාම ශ්‍රේණිය. බාම ශ්‍රේණියේ පළවෙනි රේඛා 4 විතරයි දෘශ්‍ය කලාපයට අයිතනෝක වරද්දන කට්ටිය හොඳේ. පළවෙනි රේඛා 4 විතරයි දෘශ්‍ය කලාපයට අයිති. අනිත් ඒවා දෘශ්‍ය කලාපයට අයිති නෑ. මෙයාගේ ලයිමාන් මෙයා අයිති UV. මෙයා IR. එතකොට පල්ලෙයා ශක්ති මට්ටමේ ඉඳගෙන ශක්තිය අරගෙන ඊළ ශක්ති මට්ටම් වලට යනකොට යන්නේ ශක්තිය අවශෝෂණය කරලා අයිතිය නම් පල්ලෙයාට එනවා ශක්තිය විමෝචනය කරලා හයිඩ්‍රජන් වර්ණාවලියට ආසන්නව සමානයි හීලියම් ධන නේ හීලියම් ධන ලිතියම් ධන දෙක බෙරිලියම් ධන තුන තන ඉලෙක්ට්‍රෝන එක තියෙන ඒවා ආසන්නව සමානයි. මෙතන අගය මේකේ n1 දී අගය ඍණ 1312 මේ පොතේ තියෙනවා. ඊට පස්සේ මෙතන ඍණ 328යි. ඊළඟට ඍණ 146යි. අපි මේවා ගණන් හදලා හැම රේඛාවෙම තරංගායමය වෙන හැටි කතා කරා මතකයිනේ. දැන් මෙතන මේ පළවෙනි රේඛාවේ තරංගායාමයේ හොයන්නනේ. ඒක ඔක්කොම ටික අපි කරා. ඒ කියන්නේ මෙතන මවුලට කිලෝ ජූල් නේ තියෙන්නේ. මෙතන මේකෙන් අඩු මේ ඉහළට යන්න ශක්තිය වැඩි වෙලා ගිහිල්ලා මෙයා බිඳු වෙනවා කියලා කියනවා. අපි තාම මං හිතන්නේ ඉස්කෝලේ කරේ නැපේ ඊට පස්සේ ඒකෙදිත් කරනවා මේක එක රේඛාවේ තරංගායාමය සංඛ්‍යාතය ඔක්කොම එන එකේ ගණන් ගොඩක් හදලා ගියාම හයිඩ්‍රජන් වර්ණාවලිය ලේසි නැත්නම් විභාගය යන ප්‍රශ්නේ පොඩ්ඩක්වත් ඔයාලට තේරෙන්නේ නැහැ. අහපුව කියන පහළ ශක්ති මට්ටම් සිට ඉලෙක්ට්‍රෝනක් ඉහළ ශක්ති මට්ටම පැනීමේ විමෝචන වර්ණාවලිය ලැබෙනවා. එතෙන්දී ලැබෙන්නේ විමෝචන නෙවෙයි ඒක වැරදි. ඒක අන්ලයින් කරලා අවශේෂණ කියනවා.
ඉතල දෙන්න අවශෝෂණ වර්ණාවලිය ඒ වැරදි. භාමා ශ්‍රේණියේ ප්‍රධාන රේඛා අතර දෘශ්‍ය කලාපයට ඇති. ඒකයි. ප්‍රධාන රේඛා 4 විතරයි දෘශ්‍ය කලාපයට ඇති. නැස්ති ඈතට යත්ම ශක්ති මට්ටම් වල පරතරය අඩු වෙනවා. මේක එන්න අනන්තයට එනකොට කිට් වෙනවා. මම කිය 1 1 2 අතර පරතරය වැඩි කියලා. ඒ වැරදි B සහ C හරි. බෝවාදයේ මගින් ඕනෑම විමෝචන වර්ණාවලියක් පැහැදිලි කළ හැක බෑ වැරදි. ඉලෙක්ට්‍රෝන එකක් තියෙන විතරයි. එතන ලියා ගන්න ඉලෙක්ට්‍රෝන එකක් තියෙන විතරයි. එතකොට හරි BC. BC නම් හරි උත්තරේ 2. අනේ උත්තරේ 2. ඊළඟට අහනවා මෙන්න මෙයාගේ මේ විභාගෙ නිතරම අහන කටුතේ NL මෙයා අහන මොකද්ද? පැවතිය හැකි ක්වොන්ටම් අංකයක් වන්නේ මෙන්න මේක. N L ML MS. මෙයා බිඳුවේ සිට අපි කලින් කතා කරා ඇන්ටිනේ. ඍණ L බිඳුව ධන L මේක ධන භාගියෝ ඍණ භාගය කියලා දැම්මා. ඔතන පළවෙනි එක කියනවා 1.0 භාගය මේක වෙන්න පුළුවන්. 1.0 ධන භාගය හරි ඍණ භාගය වෙන්න පුළුවන් නේ මීට වඩා අඩු වෙන්නේ. ඊට පස්සේ දෙවෙනි එකේ 3යි 4යි බිඳුවයි ධන භාගය. ඒක මෙන්න මේ 4 වෙන්න බෑ පුතේ. මෙහා කොයි වෙලාවෙත් n කියන එක nට වඩා l කොයි වෙලාවෙත් තමයි. එහෙනම් මෙයා එන්නේ විදියක් නැහැ. මෙයා 4 වැරදි. ඊළඟ එකේ තියෙන මොකද්ද? 2.0 ඍණ භාගය එක හරි 3.2 ඍණ භාගය හරි මෙතන එතකොට හරි එකක් තියෙන්නේ A හරි B වැරදි. අනේ එතකොට උත්තරේ එන්නේ මොකක්ද? 19ට උත්තරේ කීයද එන්නේ? A හරිනේ. B වැරදි. C වැරදි sorry. C වල තියෙන්නේ ඒකත් හරිනේ. C අවුලක් නැහැ C හරි. මෙයාගේ C හරි අඩු වෙන්න පුළුවන් ඊළඟට 3 2 බිඳුව වෙන භාගය. ඒකත් හරි. උත්තරේ 5. ඒ කියන්නේ ඒකේ හරියව තියෙන පුතේ A හරි මෙයා වැරදි B C සහ D හරි උත්තරේ 5. අනේ 19 5. අනේ ඊළඟ බලන්න 20 එකම අඩය සහිත සංයෝගය ඇති කාණ්ඩය. අනේ මේක බලන්න මේවා ලේසි. මෙයාගේ අන්න පළවෙනි එක දානවා CCl4 නේ චතුස්තලීයයි. ඊළඟට තියෙනවා සිලිකන් ක්ලෝරයිඩ්. එයත් ඉතින් මේ වගේමයි. මෙතන සිලිකන් ක්ලෝරයිඩ්. සල්ෆේට් දැම්මනම් O මතකයිනේ මේක ලියුවා O- චතුස්තලීය. එතකොට ඒක හරි. ඊට පස්සේ B වලදී ෆොස්ෆේට් මම ෆොස්ෆේට් ලියන්නම් ඒක චතුස්තලීයයි. මෙතන SF4 වැරදි. එයා වැරදි. එතකොට A හරි C වල C වැරදි SCF2 රේඛීයයි. C වල අනිත්‍ය කෝණිකයි SCF2 රේඛීයයි. D වල D එතකොට A හරි BD වැරදි. ඊළඟට D වල තියෙනවා මෙන්න බලන්න NO2 ධන NO2 ධන කෝණිකයි කාබන් ඩයොක්සයිඩ් රේඛීයයි කාබන් ඩයොක්සයිඩ් බෙරිලියම් ක්ලෝරයිඩ් රේඛීය. මේ ඉතින් මා දෙයක් නෙමෙයි මේ හරි සරලයි. සාකච්ඡා කරන්න දෙයක් නැහැ. ඒතර උත්තරේ එන්නේ A සහ D පිළිතුර 4. A සහ D පිළිතුර 4. අනේ යන 21 හයිඩ්‍රජන් පරමාණු හරයත් හීලියම් ධන පරමාණු හරයට සමාන වේ. ඒක වැරදි. එහා පැත්තේ හරි. හයිඩ්‍රජන් හීලියම් වල මේ ඉලෙක්ට්‍රෝන එක ගන්න තියෙන්නේ. අනේ හයිඩ්‍රජන් මෙම හයිඩ්‍රජන් හීලියම් වල
ඉලෙක්ට්‍රෝන එක ගානේ තියෙන එක හරි. මෙයාගේ හීලියම් ධනනේ. හීලියම් ධනවල ඒක හරි පුතේ. මෙයාගේ දෙකක් තියෙනවා. දෙකෙන් එකක් ගියාම එකයි එක හරි. හැබැයි මෙතන ප්‍රෝටෝන එකයි. මෙතන ප්‍රෝටෝන දෙකයි. එතකොට අරය වෙනස්. හරිද? එතකොට පළවෙනි එක වැරදි, දෙවෙනි එක හරි. උත්තරේ 4. සරලයි. හරිම සරලයි. ඊට පස්සේ ජලයට වඩා H2S වල බන්ධන කෝණය අඩුයි කියලා තියෙනවා. ඒක හරි. ජලයට වඩා මම ඒක කලින් සාකච්ඡා කරේ කට්ටිය මම දන්නෝ කට්ට කාගෙන ඉන්න පුළුවන් 33ක් ඉන්නවා. අනිත් ඒ කට්ට කා ගන්න අමාරුයි. H2 වල 104.5 H2S වල 92 එක හරි. සල්ෆර් ඔක්සිජන් සල්ෆර් වලට වඩා විද්‍යුත් ඍණ වේම නිසා ඒක පැහැදිලි කිරීමක් හරි පුතේ. ඒක පැහැදිලි කිරීමක් හරි උත්තරේ එක. හරි. ඒතර ඒක උත්තරේ එක හරි සල්ලයි. ඊට පස්සේ 22 කාබන් ඩයොක්සයිඩ් වේ කියන එක නිතරම අහනවා. SO2 119 කෝණයක තියෙන කෝණිකයි. මෙතන කෝණ 119. මම කියවනේ මේ නිතරම අහනවා කියලා. ඒකට පළවෙනි එක වැරදි. කාබන් ඩයොක්සයිඩ් SO2 වල මධ්‍ය පරිමාණයක සැදිලා කියන එක ඇත්ත එක වැරදි. උත්තරේ 5. ඊට පස්සේ කියනවා ඕසෝන සම්පරමාණු අණු කීකක්ද? ඕසෝන් වල O3. මේ ඕසෝන් කියන්නේ නෑදෑය වගේ. ළඟින් ඉන්නකොට හොඳ නෑ. දුරින් ඉන්නකොට හොඳයි. එයා කල්පනා කරන අනුරාධපුර වරණ වෙන්නේ නෑද? අවුරුදු දෙකට එක සැරේයි ඕනනම් උපරිම දෙපාරක් එයි. සමහර අවුරුදු දෙක තුනකින් හැබැයි ඒගොල්ලොත් එක සම්මතතාව වැඩි. පිටුවේ ඉන්නවා නම් ටිකක් අවුල්නේ. පොඩි දේවල් වලට. ඒ වගේ තමයි ඕසෝන්. ඕසෝන් අර දුරින් ඉන්නවා කියන්නේ UV කිරණ එන්න දෙන්න අපේ හැමට වැටෙන්න. නේ? හැබැයි ළඟින් ඉන්නකොට පාල වායුවේ තියෙනකොට පරිසර දූෂකයක් වෙනවා. ඒකට පළවෙනි එක හරි ඕසෝන් සම්පරමාණු අණුවක එක හරි. සම්පරමාණු අණු වල සැමීටම දීර්ඝ ගුණ ශූන්‍ය. ඒක වැරදි. sorry ඕසෝන් සම්පරමාණු අණුවක් කියන එක හරි. සම්පරමාණු අණු වල සැමීටම දීර්ඝ ගුණ ශූන්‍ය වෙනවා. ඔතන ලියන ඕසෝන් වල දීර්ඝ ගුණයක් ඇත. අනුත්තරේ 1 3. ඊළඟට 25 අනේ හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය ලිතියම් ධන දෙක විමෝචන වර්ණාවලිය ආසන්න සමාන. ඒක අන්ලයින් කරන ආසන්න. ආසන්න සමානයි සමාන නැහැ. හොඳයි සමානයි කියලා කිව්වනම් වැරදි. එතන එහා පැත්තේ තියෙන හයිඩ්‍රජන් සහ ලිතියම් ධන දෙකේ එකම ඉලෙක්ට්‍රෝනයක් පමණක් අඩංගු වෙයි. එකක් තියෙනවා නිවැරදිව පහදලා දෙන උත්තරේ. අන්න පුතේ මම මොන්ටක් ගාලා උත්තරේ කියලා යන මම හිතන ඔයාලට මොනවා හරි පොඩි හරි අවබෝධයක් ගන්න නැති මට ඔයාලට මේ අපේ පේපර් ඩිස්කස් කරපු විදිය ගැන මේ මොනවා හරි ඔයාලගේ අදහස් මට WhatsApp එකෙන් දාන්න මොනවද වෙනස් වෙන්න ඕනේ හදා ගන්න ඕන කරුණු මොනවද කියලා දාන්න අනේ. ඒතර බලන්න අන්න පළවෙනි එකේ උත්තරය අන්න පොටක් ගාලා බලාගෙන එකට උත්තරේ 2 දෙකට උත්තරේ 4 තුනට උත්තරේ 4 හතරට උත්තරේ 2 පහට උත්තරේ 4 හයට උත්තරේ 3 හතට 5 අටට 2 නවයට 2 10ට 2 11ට 3 12ට 4 13ට 3 14ට 4 15ට 3 16ට 5 17ට 5 18ට B80 නේ 18ට 2 නේ ඊට පස්සේ 19ට AC ඒත් මම 18 හරි BC 19 හරි AC සහ D එකේ 19 උත්තරේ 5 24 ඊළඟට 21ට උත්තරේ 4 22ට උත්තරේ 1 23ට 5 27ට 3 25ට හරි එහෙනම් මම හිතන්නේ මොනවා හරි අලුතෙන් චූටි දෙයක් හරි දැනගන්න නැති මේකේ පුතේ කරන්න තියෙන එකම දේ මම කොහොමද බයිකාමාරි ඉර කරන්න හිටියේ කරන්න තියෙන එකම දේ පුළුවන් තරම් දැන් මේ විභාගයේ අහන ප්‍රශ්න නැහැ අතට යුනිට් 1 2 අන්තිමෙන් තමයි තියෙන්නේ
සාමාන්‍ය ඕගනික් වලින් එහා තමයි පුතේ ගොඩක් ප්‍රශ්න අහන්න තියෙන ෆිසිකල් වලදී. හැබැයි දැන්ට ඔයගොල්ලන්ට දලා දහසක් ගන්න ඇති යුනිට් 1 2 වල තියෙන බහුතරයක් ප්‍රශ්න තියරි කොටස් සාකච්ඡා කරා. මම හිතන්නේ ඔයාලට දැනුමක් යම් කිසි පොඩි දැනුමක් හරි එන්නේ නැති. නැත්තම් දැනුමක් එන්නේ නැත්නම් පොඩ්ඩක් හරි සිලබස් එක ආයෙත් මතක් වෙන්නේ නැති. එහෙනම් හැමෝටම good night. දෙපීටයි බුස්සන්නයි. කරුණා කරලා මට කමෙන්ට් දාන්න. ඔයා මේකෙදි ඔයාලා වෙනස් කරන්න ඕන දේවල් උගන්වන්නේ ඔය මොනවද කියලා. මම සාමාන්‍යයෙන් මේ පේපර් ක්ලාස් එකට මේ අපේ දෝල සෞඛ්‍යනික දෝල මේ නිවාඩු කාලේ සම්බන්ධ කරගන්නවා. මම අනිත් එකේදී නම් පොඩි ප්‍රශ්නයක් තියෙන. ඒකට පුතේ අපිට කරන්න පුළුවන් හැකියාව මම හිතන්නේ මම ටියුෂන් කරන කෙනෙක්ින්ද මට මගේ පේපර් ක්ලාස් එකක් හරි දෙන්න පුළුවන්. ඒකට අනිත් අයට එහෙම කරන්න හැකියාවක් නැහැ නේ පුතේ. ඒකට පොඩි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒකින්ද සමන නිවාඩු කාලේ මම Zoom එකේ මේ වගේ ඔයගොල්ලෝ සම්බන්ධ කරනවා. හරි. එහෙනම් හැමෝටම ජය වේවා. හරි පුතේ.